පුතේ පාර්ට්නර්ෂිප් එහෙම නැත්නම් හවුල් ව්‍යාපාර. පුතේ දැන් හවුල කියන එක අපි ව්‍යාපාරයක් විදිහට නෙවෙයි අපේ සබ්ජෙක්ට් එක ඇතුලේ සාකච්ඡා කරන්නේ. හවුල කියන එක ව්‍යාපාරයක් විදිහට මේ හවුල් ව්‍යාපාර. එහෙම නැත්නම් හවුල කියන එක පුතේ ඕන තරම් ඔයා ව්‍යාපාර නොවුනට හවුල කියන එක පාර්ට්නර්ෂිප් කියන එක ඔයා ඕන තරම් ඇති කරගන්නවා. ඕන තරම් ඇති කරගන්නවා. හරි. ඉස්කෝල කාලේ ඔයාගේ තියෙන දෙයක් ඔයාගේ තියෙන මොකක් හරි දෙයකට ඔයාගේ පෑනක් කියලා හිතන්නකෝ. පොඩි කාලේ ඔයාගේ පෑනක් ඔයාගේ යාළුවත් එක්ක හුවමාරු කරනවා. මේක දුන්නොත් ඕක දෙනවා. හවුලක්. ඔයාගේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ගෙදර ඉන්නවනම් අන්න අම්මා කඩේට ගිහින් එනකොට ගෙනවා අයිස් එකක් ගෙනවා. හරි. අයිස් එක ගෙනාවට පස්සේ පුතේ දැන් දෙන්නට මේක අයිස් එක තියෙන්නේ. දැන් ඔයාගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා කියලා හිතන්නකෝ. ඔය දැන් අයිස් එක එකයිනේ තියෙන්නේ. දැන් ඔන්න ඔයා ඉතින් නංගිට ඔයා ඩීල් එකක් දානවා. හරි ඔයා ඩීල් එකක් දානවා නංගිට හරි මල්ලිට හරි. මෙන්න අයිස් එක, ඔන්න අයිස් එක මෙන්න මෙච්චරක් කාලා නවත්තන්න ඕනේ. බෝග නවත්තන්න ඕනේ මෙන්න මෙච්චරක් කාලා. හරි. ඔන්න දැන් ඊට පස්සේ නංගි හරි මල්ලි හරි ඔන්න කාගෙන යනවා. අන්න ඩීල් එක දානවා. මෙතනින් නවත්තන්න ඕනේ. ඊට වඩා කැවොත් එන ප්‍රශ්න. හරි. ඊට වඩා කැවොත් අම්මටත් ප්‍රශ්න, ඔක්කොටම ප්‍රශ්න. හරි. එතනින් එහා ඔයාට පුතේ අන්න ඒක නංගි එකඟ වුණාට පස්සේ හරි මම මෙතනින් කල් නවත්තන්න. මට කමන්නේ නංගි කියනවා මල්ලි කියනවා. ඊට පස්සේ අන්න නංගි කාගෙන යනවා. ඔයත් ඒකට අවසරය දෙනවා. ඔන්න හවුල්. ප්‍රායෝගික ජීවිතේ හවුල්. හරි. ඕකම තමයි පුතේ ව්‍යාපාරයකත් සිද්ධ වෙන්නේ. දැන් අපි ව්‍යාපාරයකනේ බලන්න ඕනේ පුතේ හවුල් ව්‍යාපාරනේ. ව්‍යාපාරික මුහුණුවරනේ අපි බලන්න ඕනේ. එතකොට පුතේ ගොඩාක් අපි දැන් කලින් කතා කරපු ඒ කේවල ස්වාමී ව්‍යාපාර සහ මේ හවුල් ව්‍යාපාරවල පුතේ අපේක්ෂාව වෙන්නේ ලාභය. අරමුණ අපි අර කලින් කතා කරේ පුතේ. අරමුණු අනුව වර්ගීකරණය කරොත් වැඩිම ලාභ අපේක්ෂාවක් සහිතව කටයුතු කරන ව්‍යාපාර සංවිධාන දෙකක් තමයි පුතේ හවුල් සහ කේවල. ඒතර ඒ නිසා පුතේ අපි ඉස්සරහට තව පණත් කතා කරේ නෑ පුතේ. අපි ඉස්සරහට තමයි පණත් කතා කරන්නේ. මෙන්න මෙහෙම පණතක් තියෙනවා. ඉස්සරහට අපි කතා කරනවා 2007 අංක 7 පුතා සමහරවිට මේක මේ accounts වල කතා කරලා ඇති මේ වෙනකොට සමාගම් වල කතා කරලා ඇති 2007 අංක 7 දරන සමාගම් පනත මෙන්න මෙහෙම පනතක් තියෙනවා පුතේ. අපි තියරිය මේක ඉස්සරහට කතා කරනවා. තාම පනත කතා කරේ නැහැ. එක පනතයි දැන් කතා කරේ අර ව්‍යාපාර නාමඥා පනත විතරයි. හරි. මේක පුතේ ඉස්සරහට කතා කරනවා අපි සමාගම් මෙහෙම කතා කරනකොට. රයිට්. එතකොට පුතේ 2007 අංක 7 දරන සමාගම් පනතේ හඳුන්වනවා හවුල් ව්‍යාපාරය කියන එක යම් කිසි ආකාරයකට. කවදාවත් පුතේ A level paper එකේ හවුල් ව්‍යාපාරයක් යනු කුමක්ද කියලා ඔයාගෙන් අහන්නේ නැහැ. නමුත් හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අපි න්‍යායාත්මකව දැනගන්න ඕනේ. ඒ නිසා පුතේ 2007 අංක 7 දරන සමාගම් පනත ප්‍රකාරව හවුල් ව්‍යාපාරය කියන එක අපිට හඳුන්වලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට පුතේ. ලාභ ඉපැයීමේ අරමුණින් දැන් අර සර් කිව්වේ කලින් මොහොතකට කලින් කිව්වේ කේවල ස්වාමී ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර පුතේ ගොඩාක් දුරට ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ. හරි. ලාභ ඉපැයීමේ අරමුණින් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා එකඟතාවය පුතේ අපි මොකක් කියනවද? හවුලක් කියලා අපි කියනවා. හවුලක් එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් කියලා කියනවා. මොකද්ද පුතේ? මේක මේ විදිහට නිර්වචනය කරලා දෙන්නේ කවුද? 2007 අංක 7 දරන සමාගම් පනත ප්‍රකාරව පුතේ හවුල් ව්‍යාපාරය කියන එක නිර්වචනය කරනවා ලාභ ඉපැයීමේ අරමුණින් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා එකඟතාවය. අන්න පුතේ ලාභ ඉපැයීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර තියෙන එකඟතාවය පුතේ අපි කියන මොකක් කියලාද? හවුල් ව්‍යාපාරයක් පාර්ට්නර්ෂිප් එකක් කියලා. හවුල් ව්‍යාපාරයක් එහෙම නැත්නම් පාර්ට්නර්ෂිප් එකක් කියලා. රයිට්. අපි තාගෙනමු පුතේ හවුල් ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා මුලින්ම. ඊට පස්සේ අපි සාකච්ඡා කරගෙන යන් මේකේ අතුලාන්තය. රයිට්. දාගන්න පුතේ හවුල් ව්‍යාපාරය. යට දාගන්න පුතේ ස්තන් තියලා තියෙනවා. රයිට්. දැන් දාගන්න පුතේ ලියන්න කියන වෙලාවට ලියන්න පටන් ගන්න.
සර් ඒක කියනකම් ලියන්න එපා. අකුරක් ලියන්න එපා. ලියන්න අවස්ථාව ඕන තරම් දෙනවා. අකුරක්වත් ලියන්න හොද්දට අහගන්න. කනහරහා මොලේට ධාරණය කරගත යුතු විෂයක් පුතේ මේක. සමහරට සවන් දීම යවා කරන්න ඕන. ඒකට ප්‍රමුඛත්වය දෙන්න ඕන. රයිට්. දාගමු දැන්. ලාභ ඉපැයීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින් අතර පවත්නා සම්බන්ධය නැත්තම් පුද්ගලයින් අතර ඇති කරගන්නා එකඟතාවය හවුල් ව්‍යාපාර ලෙස හැඳින්වේ. හවුල් ව්‍යාපාර ලෙස හැඳින්වේ. දැන් අපේ අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ පුතේ ඔයාලට දැන් හිතනවා ඇති මේ සර් පටන් ගත්ත ගමම්ම කරගෙන යනවනේ අනේ කියලා. පුතේ මම කලිනුත් මේක පරණ දරුවන්ට කිව්වා. අපි පුළුවන් තරම් පුතේ කාලය ඉතුරු කරගන්න ඕන. හරි. ඒ නිසා පුතේ අපි වැඩේ කරගෙන යනවා. අනවශ්‍ය දේවල් අපි සාකච්ඡා කරන්නේ නැහැ. පුතේ වාට මේක මුල් මාසේ ඕක අමාරුයි. හරි. අර ඔයා ඒ කියන්නේ වාර දෙවෙනි ෂයි එකක් වගේ කරනවා හොඳටම වාට අමාරු වෙයි. ඒක හේතුව අර පළවෙනි ෂයි එකේ ඔයා අර වැඩ කරන දේවල් අහහා හිටපු තමයි පුතේ වාට ෂයි එක මාරු කරන්න සිද්ධ වුනේ. ඒ හින්දා වාට මුලදි පොඩ්ඩක් අර මාත් එක්ක සමහර විට තරහකුත් ඇති වෙයි. අනේ මේ සර් මේ කියාගෙන යනවා. මේ සර් උගන්නගෙන යනවා විතරයි. විහිළුවටවත් මොකවත් කියන්නේ කියලා තරහ වෙයි. මම විශ්වාස කරනවා ඔයා ඒකම මට ආශිර්වාදයක් බවට පරිවර්තනය කරනවා. අග වෙනකොට. විභාග ළඟ වෙනකොට පැයත් ඔයාට වටිනවා. හරි. ඒක විභාග ළඟ වෙනකොට තමයි පුතේ ඔයාට තේරෙන්නේ. රයිට්. ඔන්න හවුල් ව්‍යාපාරය නිර්වචනය කරගත්ත පුතේ ඔය හවුල් ව්‍යාපාරයක් යන කුමක්ද? කවදාවත් ඔයාගේ A-level paper එකේ අහන්නේ නැහැ. හවුල් ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා. රයිට්. ඊළඟ එක හොඳට අවධානය දෙන්න. පුතේ දැන් ඔය අපි කලින් කතා කරපු කේවල ස්වාමී ව්‍යාපාරයි මේ දැන් කතා කරන හවුල් ව්‍යාපාරයි ගත්තට පස්සේ මේ වගේ ගති ලක්ෂණ අපි කතා කරන්නේ. දැන් කේවල ස්වාමී ව්‍යාපාරයක ගති ලක්ෂණ අපි කතා කරන්නේ. ඒ කතා කරපු කේවල ස්වාමී ව්‍යාපාරවල ගති ලක්ෂණයි දැන් මේ කතා කරන්න යන හවුල් ව්‍යාපාරවල ගති ලක්ෂණයි අතර එහෙම ලොකු වෙනසක් නෑ පුතේ. හරි. ඒ කියන්නේ මේ ව්‍යාපාර සංවිධාන ක්‍රම දෙක අතර ලොකු වෙනසක් නෑ. හරි. පුංචි වෙනස්කම් ඇති වෙන තැන් තියෙනවා. ඒවා මේ හවුල් ව්‍යාපාරයකටම ආවේනික වෙච්ච දේවල්. ඒතර ඒ හින්දා තමයි ඔය හවුල් ව්‍යාපාර වෙනම අපි ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් විදිහට හඳුනගන්නේ. දැන් ඒක ඔයාලට තේරෙනවා. අර කලින් සාකච්ඡා කරපු ඒවම මේකටත් වාසි අවාසි වලට එහෙම එනකොට. හරි. ඊට අර කේවල ස්වාමී ව්‍යාපාරයි මේ අතර එහෙම ලොකු වෙනසක් නැහැ. අර මේකටම ආවේනික වෙච්ච එහෙම නැත්නම් මේ හවුල් ව්‍යාපාරවලටම ආවේනික වෙච්ච ගති ලක්ෂණ අඩංගු වෙන හින්දා අපිට මේකේ වෙනස්ම ගති ලක්ෂණ හඳුන ගන්නට පුළුවන්. හරි. ඒ හරුනකොට අපිට එහෙම ලොකු ගති ලක්ෂණ නැහැ පුතේ කේවල මේ හවුල් ව්‍යාපාරවල වෙනම හඳුන ගන්න. රයිට්. ඔන්න පුතේ මාතෘකාවක් තියෙන අනුමාතෘකාවක්. රයිට්. හවුල් ව්‍යාපාරයක අනිවාර්ය ලක්ෂණ ටියුට් එක පැත්තකින් තියන්න එන්න දේශනෙට. රයිට්. හවුල් ව්‍යාපාරයක අනිවාර්ය ලක්ෂණ. පුතේ හවුල් ව්‍යාපාරයක අනිවාර්යෙන්ම තියෙන්න ඕන ලක්ෂණ. පුතාට මතක ඇති අපි කලින් සතිය අර සාකච්ඡා කරන්නේ විධිමත් සංවිධාන යටතේ වෙන පුතේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය වෙන්නේ පුතාට මතක ඇති ගැලීම් සටහනකින් සර් ලස්සනට පැහැදිලි කරලා දුන්නා. එතන අර සංවිධානය කියන එක විධිමත් සංවිධානයේ බවට පරිවර්තනය වුණාට පස්සේ අපි එතන පොදු ලක්ෂණ 3ක් සාකච්ඡා කරා පුතාට මතක ඇති. එකක් මොකද්ද පුතේ? අරමුණක් තියෙනවා. එක්ක අරමුණු තියෙනවා. අනිත් එක මොකද පුතේ? පුද්ගලයින් ඉන්නවා. හරි. ඊට පස්සේ පුතේ ආයෙ මොකද්ද? වැදගත් මේක සංවිධාන ව්‍යුහයක් තියෙනවා. කියලා අපි ඉගෙන ගත්තනේ විධිමත් සංවිධානයක ප්‍රධාන ලක්ෂණ. ඒක අදාළයි පුතේ. ඒ ලක්ෂණ වලින් දෙකක් අදාළයි මේ හවුල් ව්‍යාපාරවල අනිවාර්ය ලක්ෂණවලට. පුතේ ලියන්න එපා. හොඳට අහගන්න. පළවෙනි එක ලාභ ඉපෙීමේ
අපේක්ෂාවක් තිබීම. අපේක්ෂාවක් තිබීම. එහෙම නැත්නම් ලාභෙ පෙීමේ අරමුණක් තිබීම. ප්‍රධානතම අනිවාර්ය ලක්ෂණයක් පුතේ හවුල් ව්‍යාපාරයක. ඒකට හේතුව 2007 අංක 7 දන්න සමාගම් පනත ප්‍රකාරව කියලා තියෙනවා. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය හවුලක් කියලා. ඒ නිසා ලාභ පෙීමේ අපේක්ෂාවක් එහෙම නැත්නම් අරමුණක් පුතේ හවුල් ව්‍යාපාරයක අනිවාර්ය ලක්ෂණයක් විදියට අපි හඳුනගන්නවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මෙතන ව්‍යාපාර කටයුත්තක් පැවතිය යුතුයි. ව්‍යාපාර කටයුත්තක් පුතේ අනිවාර්යයෙන්ම පැවතිය යුතුයි. දැන් හවුල් ව්‍යාපාරනේ පුතේ. ව්‍යාපාරනේ. දැන් අපි අර ඔයයි නංගි මාරි මල්ලි හරි අතර දාපු ඩීල් එක ව්‍යාපාරයක් නෙමෙයි. ඒව ව්‍යාපාර නෙමෙයි. හැබැයි මෙතන අනිවාර්යෙන් ව්‍යාපාරයක් තියෙන්න ඕනේ. දැන් පුතේ ඉස්සර හවුලක් හරි ලස්සන හවුලක්. දැන් ඔයා කොල්ලෙක් නම් එක්ස්පීරියන්ස් එක ඇති. අපිටත් තියෙනවා පොඩි කාලේ. පුතේ දැන් ෆුට් සයිකල් එහෙම පදින කාලේ. දැන් කාට හරි ඔයාගේ යාළුවෙක්ගේ ෆුට් සයිකලයක් දෙන්නගෙන් එක්කෙනෙක්ට තියෙනවා නම් අන්න දෙන්න ඩීල් දානවා. අන්න අර පේන කුඹුක් ගහ තියෙන්නේ. කුඹුක් ගහ ගාවට ගිහිල්ලා නතර කරන්න ඕනේ. ඉතින් මස්සෙම හරි ඔයයි යාළුවයි දාන ඩීල් එකක් පුතේ. හරි සුන්දර ළමා අතීතයක ඩීල් එකක්. අර කුඹුක් ගහ ගාවට ගිහිල්ලා නතර කරන්න ඕනේ. එතනින් එහා මං ඒතර උඹ ඇවිල්ලා ඉස්සරහා පොල්ලේ ඉඳගෙන යනවා. මම සීට් එකේ ඉඳගෙන යනවා. ඊට පස්සේ එතනින් පොල්ල සීට් එක මාරු වෙනවා. එතනින් එහාට. අන්න ලස්සන හරි සුන්දර ඩීල් එකක්. ඒ ව්‍යාපාර නෙමෙයි. හැබැයි පුතේ හවුල් ව්‍යාපාරයක නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාර කටයුත්තක් පැවතිය යුතුයි. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතා සහ වමනා තෘප්තිමත් කරන්න පුතේ භාණ්ඩයක් හරි සේවාවක් හරි නිෂ්පාදනය බෙදා හැරීම අලවිය සිදුවිය යුතුයි. අන්න පුතේ ව්‍යාපාර කටයුත්තක් තියෙන්න ඕනේ හවුලක් වෙන්න නම්. ඊට පස්සේ පුතේ මෙන්න මේ කාරණාව පුද්ගලයින් ඉන්න ඕන. අනිවාර්යෙන් පුද්ගලයන් සිටීම සිදුවිය යුතුයි. පුතේ හවුල් ව්‍යාපාර සාමාන්‍යයෙන් පුතේ ලංකාවේ මේ හවුල් ව්‍යාපාර කියලා අපි කතා කරන්නේ පුතේ සාමාන්‍ය හවුල්. ඉදිරියේදී අපි කතා කරනවා. සාමාන්‍ය හවුල් කියලා જાතියක් තමයි පුතේ ලංකාවේ හවුල් ව්‍යාපාර වශයෙන් තියෙන්නේ. ඒතර පුතේ 2007 අංක 7 දරන සමාගම් පනතේ කියනවා. අපි ඉස්සරහට පනත කතා කරනවා පුතේ. එතන පනත වට ලස්සනට තේරෙනවා. ඒ පනතේ කියනවා පුතේ හවුල් ව්‍යාපාරයක සිටින්න ඕන පුද්ගලයන් සංඛ්‍යාව අවමය 2යි උපරිමය 20යි කියලා. පුතේ හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් 2007 අංක 7 දරන සමාගම් පනතේ කියනවා එතන අවම වශයෙන් දෙන්නෙක් ඉන්න ඕනේ. පුතේ හවුලක් වෙන්න නම් දෙන්නෙක් ඉන්න ඕනේ. ඔයාට ඔයාව හවුල් කරගන්න බෑනේ. ඔයාට අමතර එක්කෙනෙක් හෝ දෙන්නෙක් 3-4 දෙනෙක් ව්‍යාපාරයක් නම් ලංකාව තුල 20ක් උපරිම ඉන්න ඕනේ. අවම 2ක් උපරිම 20ක් පුතේ හවුලක පුද්ගලයින් ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ අතර ඉන්න පුළුවන් 3ක් 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක් 19ක් වෙනකන් අතර ඉන්න පුළුවන්. අවමය 2යි උපරිමය 20යි. සාමාන්‍ය හවුලක ලංකාව ඇතුලේ පවත්වාගෙන යන අනිවාර්යෙන් පුද්ගලයින් ඉන්න ඕන. right. ඊට පස්සේ ඔන්න අර කේවල ස්වාමී ව්‍යාපාරයි හවුල් ව්‍යාපාරයි අතර වෙනස හොඳින්ම පැහැදිලි වෙන වගේම පුතේ හවුල් ව්‍යාපාරයකට අනන්‍ය වන ගති ලක්ෂණයක් තියෙනවා. සර් කිව්ව වචන ටික පැහැදිලි වුණාද? දැක්ක නේද කියපු විදිය? කේවල ස්වාමී ව්‍යාපාරයි හවුල් ව්‍යාපාරයි එකිනෙකට සමාන වෙනවා කියලා කිව්වට හවුල් ව්‍යාපාරයකටම ආවේනික වෙන හවුල් ව්‍යාපාරයකටම අනන්‍ය වෙන ලස්සන ලක්ෂණයක් තියෙනවා පුතේ. ඒක කේවල එකේ නෑ. හවුල් එකේ විතරයි තියෙන්නේ. ඒක තමයි පුතේ. ඒක තමයි අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා අපි කියනවා. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. එහෙම නැත්නම් අපි කියනවා පුතේ අන්‍යෝන්‍ය එකඟතාවය. අන්‍යෝන්‍ය එකඟතාවය. මොකද්ද පුතේ මේ? හොඳට අහගන්න වෙන කිසිම දෙයකට අවධානය දෙන්න එපා. හොඳට අහගන්න. අන්‍යෝන්‍ය එකඟතාවය. මොකද්ද පොලි මේ? අලුත් දෙයක්. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය එහෙම නැත්නම් අන්‍යෝන්‍ය එකඟතාවය. මොකද්ද පුතේ මේ?
හවුල් ව්‍යාපාරයකට පමණක් ආවේනික වෙන සුවිශේෂී අනිවාර්ය ලක්ෂණයක්. මේකේ අදහස පුතේ සරල අදහස. න්‍යායාත්මක අදහසට කලින් මේ අන්‍යෝන්‍ය එකඟතාවය කියන එකේ සරල අදහස. පුතේ මේ මෙතන ඉන්නවා කියපු හවුල්කරුවන් 2 සිට 20 දක්වා ප්‍රමාණයට තමන්ට ඕන විදිහට ව්‍යාපාරය ඇතුලේ වැඩ කරන්න බෑ. ඒ කියන්නේ පුතේ තමන්ටම වෙනම ව්‍යාපාර තනි බිස්නස් හවුල් ව්‍යාපාර තුල නැහැ. හැමෝම එකා වගේ ව්‍යාපාරය ඇතුලේ ඉන්න ඕන. හවුල් ව්‍යාපාරය ඇතුලේ පුතේ හැමෝම එකා වගේ ඉන්න ඕන. තනිය ලාභ ලබන්න බෑ. වෙන පෞද්ගලික අපේක්ෂා තියාගන්න බෑ. හරි. එහෙම තියාගෙන කටයුතු කරන එකට තමයි පුතේ සරලව අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයේ එකඟතාවය කියලා කියන්නේ. සරලවම කිව්වොත් තවත් විදිහකට ඔයා කරන එක දෙයක් වෙනුවෙන් අනිත් සියලු දෙනා වගකීමට බැඳෙනවා. ඒ කියන්නේ පුතේ ඔයා හවුල් ව්‍යාපාරය ඇතුලේ හිතමු අපි උදාහරණයක් විදිහට හවුල් ව්‍යාපාරයක් තියනවා කියමු. ඒකේ සමාජික 10ක් ඉන්නවා කියලා ගමුකෝ පුතේ. මේ 10න් එක්කෙනෙක් කියලා ගමුකෝ ඔයා. 10න් එක්කෙනෙක් ඔයා. ඒතර තව 9 දෙනෙක් ඉන්නවනේ. ඔයා පුතේ මේ හවුල් ව්‍යාපාරය ඇතුලේ මොකක් හරි බලු වැඩක් කරොත් එහෙම සරලව කිව්වොත් බලු වැඩක් කරොත් එහෙම මේ අනිත් 9 දෙනාම ඒ බලු වැඩේට වග උත්තර බඳින්න ඕන. ඒකයි හවුල් ව්‍යාපාරවල තියෙන එක අවුලක් මේක. අවුලක් ඒ වගේම මේක හොඳකටත් හිටිනවා. හරි. සරලව කිව්වොත් ඔන්න වගේ පුතේ හවුල් ව්‍යාපාරයක අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. හරි. ඔයා ඒ කියන්නේ පැත්ත. හොඳ වැඩක් කරත් ඒත් එහෙමයි. ඔයා හොඳ වැඩක් කරොත් ඒකේ ක්‍රෙඩිට් එක හැමෝටම යනවා. ඔයා බලු වැඩක් කරොත් ඒකේ ක්‍රෙඩිට් එක ඒකේ ආදීනව අනිත් කට්ටියටත් බෙදිලා යනවා. අපි නම් ඒකට සම්බන්ධ නැහැ. හොඳ උදාහරණයක් කියන්නද? පුතේ මේ ඉස්සර 9 වසරේ හෝ 8 වසරේ මම ඉස්කෝලේ. ඉස්සර අපි ඉස්කෝලේ තිබ්බ පුතේ මේ ගහක් තියෙන ඒ ගහේ නම මට මතක නැහැ. ඒ ගහේ හැදෙනවා සමහරවිට ඒ ගස් ඇති වල ඉස්කෝලේ වලත් ඇති සයි ගස් දැන් වඳ වෙලා ගිහින් දන්නෙත් නැහැ. හැදෙනවා දිග කරලා. එන හයිය පොත්තක් තියෙන කරලා කොයි මේ කරලා වගේ දිගට හැදෙනවා. කොටු ස්වභාවයක් තියෙන්නේ. ඒක හරි හයිය පුතේ පොත්ත. හරිද? මේ ඒකෙන් අපි ඉස්සර සෙල්ලමක් කරනවා ඉන්ටර්වල් වලට එහෙම. ඒකෙන් කඩලා කෑලි කඩලා ඒ කරලක් සාමාන්‍ය පුතේ මෙච්චර මෙන්න දිගයි. හරිද? කෑලි 10කට විතර කැඩිය හැකි. ආයේ ඒකෙන් ගහපම් ගලකින් ගැහුවා වගේ. ඒකෙන් ගහ ගන්න සෙල්ලමක් කරනවා. ආයේ හැකෙම වැදුනොත් ඉවරටම ඉවරයි. ඒකෙන් ගහ ගන්නවා සටස් කළ දෙනවා. මේ මෙහෙට වදිනවා ඉන්න බෑ. හරි. ඒතරපොතේ මේ මට හොඳට මතක 9. හරි 8 හරි. 9 වෙන්න ඕනේ. ගොඩක් දුරට මේ පුතේ දැන් ඉන්නවා මේ මෙහෙම කියන්නත් හොඳ නැහැ. අපි ඉස්සර මේ නික්නේම්ස් තිබ්බනේ යාළුවන්ට. මේ ඉස්සර හිටියා මේ කුණු මාළුවා කියලා පොරක්. හරි. මගේ යාළුවෙක් හිටියා කුණු මාළුවා කියලා. අනේ දැන් ඉන්නවත් දන්නේ නැහැ මොකෝ කොහේ මොනවා කරනවද දන්නේ නැහැ. ඉතින් මේ මිත්‍රකම් මේ කාලේ තිබ්බ පුතේ හරි සුන්දරයි. ඉතින් දැන් මේ මිනිස්සු අනේ මන් දැකලම නැහැ. ඉතින් දැක්කේම නැහැ. දැන් අපේ මේ ප්‍රදේශවලම හිටියත් තාම ඉතින් ඇහැටවත් දකින්නේ නැහැ. හරි. මේ හරි යාළුකමක් එක අපි තිබ්බා මේ කුණු මාළුවා කියලා කියන්නේ හරි කුණු මාළුවා දෙලිය ඔහොම හිටියා මේ කුණු මාළුවා හරිද දැන් අතර පුතේ මේ අර සෙල්ලම කරන අතරතුරේ කුණු මාළුවයි මමයි කුණු මාළුවාගේ පිටිපස්ස බලාගෙන දුවගෙන එන. ඒ කියන්නේ ඔහොම බලාගෙන මෙහෙම ඉස්සරහට දුවගෙන එනවා. මමත් මේ පැත්තෙන් නම් මෙහෙම බලාගෙන මෙහෙම ඉස්සරහට දුවගෙන එනවා. මොකද එකට එක ගහ ගන්නවනේ හැංගිලා ගහ ගන්නවා. එතකොට පුතේ දෙන්න ඇවිල්ලා තඩාරි ගාලා හැප්පුණා. පුදුම හැප්පිල්ලක් හැප්පුණේ. එහෙම හැප්පිල්ලක් මම තව වෙනකන්වත් හැප්පිලා නැහැ. හරි. මාර හැප්පිල්ලක් හැප්පුණේ පුතේ. හැප්පෙච්ච පාර දෙන්න විසි වුණා. දෙන්න දෙපැත්තටම විසුණා. ඔලු දෙක දඩක් ගාලා වැදුනා. මට නිකන් සිහි විකල් වගේ ගියා. මම වැටුණා. හැබැයි ෂණික පාරක් මම නැගිට්ටා. මට ඒක ලොකුවට ඉෆෙක්ට් එකක් උනේ නැහැ. කුණු මාළුවට මාර සීන් එකක් වුණා. පුතේ කුණු මාළු වලට නැගිට ගන්නත් බෑ. හයින කලන්තේ කුණු මාළුවනේ ඕම නිකන් කැරකෙනවා වගේ මට පේනවා. හරි. දැන් මේ එකට සෙල්ලම් කර හිටියේ සෙට් එක අපි. හරි. මේ එතකොට මේ දැන් පොරට නිකන් කලන්තේ නැගිට ගන්න බෑ. හරි නැගිට ගන්න බෑ. ඊට පස්සේ අමාරුවෙන් ටික වෙලාවක් යනකොට මංජන් ගතිය හරි ගිහලා පොර නැගිට්ටට පස්සේ පොරට පුතේ දැන් වමනෙත් යනවා. මාර ප්‍රශ්නයක් වුණා. හරි. පොරට වමනෙත් යනවා. හරි. දැන් හින්න පොරට හින්න දැන් ඉස්කෝලේ හැරෙන්න මේ මං හිතුවේ මේ එක පීරියඩ් එකක් තියෙද්දි. හරි. දැන් ඉස්කෝලේ හැරලා මුට යන්නත් බෑ දැන් මේ වමන යනවා. එන ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ අම්මා තාත්තා ගෙන්නලා යව්වේ. ගෙදර. හරි. මේ හිතලා කරපු දෙයක් නෙමෙයිනේ. මුට වමනෙත් යනවා. මේ දවස් ගානක් ඉස්කෝලේ ආවෙත් නැහැ. හරි.
ඊට පස්සේ දැන් ඔන්න මට වෙච්ච දේ අර එකටනේ සෙල්ලම් කර කර හිටියේ. දැන් මම තනි වෙලා. මම තමයි කුණු මාළුවට වැඩේ කරේ. අන්න මම තනි වෙලා. හවුලේ හිටියා මම තනි වුණා. අන්න දැන් අර සෙල්ලම් කරපු උඹ කියනවා ටීචර් මූ තමයි වැද්දුවේ. මූ තමයි වැද්දුවේ. අන්න එතන තියනවද මේක? අන්න එකඟතාවය තියනවද පුතේ? එතන නෑ. ඒක එතන නෑ. එතන පට් ගාලා කට්ටිය වෙනස් වුණා. මාව තනි කරා. හවුල් ව්‍යාපාරයක් තුල එහෙම කරන්න බෑ. හවුල් ව්‍යාපාරයක් තුල එහෙම කරන්න බෑ. ඔයා තමයි කරේ. ඔයා බලා ගන්න අපි නෑ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි එකට තමයි පුතේ අපි කියන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා. පුතේ මේක න්‍යායාත්මකව අපි හඳුන්වනවා. කිසියම් හවුල්කරුවෙක් තමාගේ සහ තමාගේ වගේම තමාගේම ප්‍රධානියෙකු සහ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන බවයි අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා න්‍යායාත්මකව අපි මේක හඳුන්වනවා. මොකද පුතේ සෑම හවුල්කරුවෙක්ම තමාගේම වගේම සෙසු හවුල්කරුවන්ගේ ප්‍රධානියෙකු සහ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන බව න්‍යායාත්මකව අපි අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා හඳුන්වනවා. මොකද පුතේ ආයෙත් කියමු සෑම හවුල්කරුවෙක්ම තමාගේ සහ සෙසු හවුල්කරුවන්ගේ ප්‍රධානියෙකු සහ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන බව අන්‍යෝන්‍ය එකඟතාවය කියලා න්‍යායාත්මකව කියනවා. න්‍යායාත්මකව කියන. එහෙම නැත්නම් අර සරල විදිහට ප්‍රායෝගික උදාහරණ කියලා ලස්සට මතක තියාගන්න පුතේ කිව්වා වගේ අර එක් හවුල්කරුවෙක් කරන දෙයකට අනිත් සෙසු සියලු හවුල්කරුවන් වගකීමට බැඳෙනවා. අර මට වුණා වගේ. හරි. එතන නම් කවුරුත් වගකීමට මට නොවුණා වගේ උනා නෙවෙයි නොවුණා වගේ. රයිට්. ඔන්න පුතේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. රයිට්. ඔන්න ඔය ගති ලක්ෂණ පුතේ හවුල් ව්‍යාපාරයක අනිවාර්යෙන්ම තිබිය යුතු ගති ලක්ෂණ බවට පත් වෙනවා. රයිට්. අන්න පුතේ වට අවස්ථාවක් තියෙනවා. දැන් දාගන්න ටියුට් එකේ. දැන් දාගන්න. ලාභ පීමේ අපේක්ෂාවක් තිබීම. ව්‍යාපාර කටයුත්තක් පැවතීම දෙක. ව්‍යාපාර කටයුත්තක් පැවතීම. 3. පුද්ගලයන් සිටීම. එතන දාගන්න පුතේ අවමේ 2යි උපරිමේ 20යි. දැනට දාගන්න අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. අවමේ 2යි උපරිමේ 20යි. ඊට පස්සේ පුතේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. එහෙම නැත්නම් අන්‍යෝන්‍ය එකඟතාවය. මේ අන්‍යෝන්‍ය කියන වචනේ හරියට ලියා ගන්න පුතේ. අන්‍යාන්‍ය වගේ එක වෙන්නේ එහෙම ලියා ගන්න. අන්‍යාන්‍ය වගේ වෙන්නේ අන්‍යෝන්‍ය. හැබැයි අපි ඒක මේ උච්චාරණය කරන්නේ අන්‍යෝන්‍ය කියලා. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. එහෙම නැත්නම් හරියට ඉරක් ගහලා ඒකට දාගන්න අන්‍යෝන්‍ය එකඟතාවය. රයිට්. ඊට පස්සේ පුතේ එතන යට තියෙනනේ පුංචි ඉඩක්. ඒ පුංචි ඉඩේ දාගන්න අන්‍යෝන්‍ය එකඟතාවය කියලා කියන්නේ මොකක්ද කියලා. එතන දාගන්න පුංචි ඉඩේ අන්‍යෝන්‍ය එකඟතාවය කියන්නේ මොකක්ද කියලා. පුංචි ඉඩේ දාගන්න පුතේ. අපි න්‍යායාත්මක එක දාගමු. උදාහරණෙත් පුතාට ඔය කොහෙන් හරි මතක තියාගන්න. සර් මෙහෙම උදාහරණයක් කිව්වා ලස්සනට ඒක මතක හිටා. දාගන්න උදාහරණේ කොහෙන් හරි. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. දාගන්න න්‍යායාත්මක එකක් දාගමු පුතේ. සෑම හවුල්කරුවෙක්ම තමාගේ සහ සෙසු හවුල්කරුවන්ගේ එතන යටින් දාගන්න පුතේ ඉඩ තියෙනවා. තමාගේ සහ සෙසු හවුල්කරුවන්ගේ ප්‍රධානියෙකු හා නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන බවයි. එතන පුතේ යට ඉඩ නැත්තම් එතන උඩට ගන්න. උඩට අරගෙන උඩ ලියලා අවුල් ව්‍යාපාරයක අනිවාර්යෙන් තිබිය යුතු ලක්ෂණ කියලා තියෙනවානේ. ඒකට උඩ ලියලා අර 4 ඉඳන් දාගන්න උඩට ඉතලයක්. ලස්සනට හදාගන්න වට කැමති විදිහකට. සෑම හවුල්කරුවෙක්ම තමාගේ සහ සෙසු හවුල්කරුවන්ගේ ප්‍රධානියෙකු සහ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන බවයි. අනිත් එකත් ලියා ගන්න පුළුවන් නම් පුතේ ලියා ගන්න ඉඩ තියෙනවා නම් දාගන්න. එනම් එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් සෙසු
සියලුම සෙසු සියලුම සෙසු සියලුම සෙසු සියලුම හවුල්කරුවන් වගකීමට බැඳීමයි වගකීමට බැඳීමයි වගකීමට බැඳීමයි right වගකීමට බැඳීමයි right ඔන්න පුතේ හවුල් ව්‍යාපාරයක අනිවාර්යෙන්ම තිබිය යුතු ලක්ෂණ සහ දැන් ඔය අපි කතා කරේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය හවුල් ව්‍යාපාරයකට පමණක් මේක කිසිම ව්‍යාපාර සංවිධානයක නෑ පුතේ වෙන්නේ හවුල් ව්‍යාපාරයක පමණයි තියෙන්නේ අන්‍යෝන්‍ය එකඟතාවය right ඔන්න පුතේ හවුල් ව්‍යාපාරයක අනිවාර්ය ලක්ෂණ හවුල් ව්‍යාපාරයක අනිවාර්ය ලක්ෂණ හරි ඊට පස්සේ අපි එනවා දැන් මේ අනිවාර්ය ලක්ෂණනේ මේකේ සුවිශේෂී ලක්ෂණ ඊළඟට අපි එනවා පුතේ මේකේ සුවිශේෂී ලක්ෂණ සුවිශේෂී ලක්ෂණ ඒ කියන්නේ පුතේ A level paper එකේ ඇහුවොත් නෙමෙයි අහනවා හවුල් ව්‍යාපාරයක සුවිශේෂී ලක්ෂණ 4ක් සඳහන් කරන්න ඔන්න ප්‍රශ්නෙට උත්තරේ right මොනවද පුතේ හවුල් ව්‍යාපාරයක සුවිශේෂී ලක්ෂණ දැන් අපි ඔය කලින් කතා කරපු අනිවාර්ය ලක්ෂණ වලින්ම තමයි මේවත් ගන්නෙ අනිවාර්ය ලක්ෂණ වලින්ම තමයි මේවත් ගන්නෙ ටිකක් ඇඩ්වාන්ස් විදිහට දැන් අපි කියව පුතේ අනිවාර්ය ලක්ෂණයකදී පුද්ගලයන් ඉන්නවා කියලා කිව්වනේ පුද්ගලයන් ඉන්නවා දැන් සුවිශේෂී ලක්ෂණයක් තමයි පුතේ ඒක අපි ටිකක් ඇඩ්වාන්ස් කරලා දාගන්නවා හවුල්කරුවන් සංඛ්‍යාව දාගන්න එපා පුතේ හවුල්කරුවන් සංඛ්‍යාව අවම 2යි උපරිම 20කට සීමා වීම අන්න පුතේ සුවිශේෂී ලක්ෂණයක් අපි කලින් කතා කරපු අනිවාර්ය ලක්ෂණයක් අපිට ඒ විදිහටම සුවිශේෂී ලක්ෂණයක් විදිහට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක් විදිහට හඳුනා ගන්න පුළුවන් දෙක පුතේ දෙක ඊළඟට කතා කරන හරිය ලස්සන වැදගත්ම දෙයක් ඊළඟට අනුමාත්‍රකාවක් විදිහට අපි කතා කරනවා හරි දාගන්න එපා හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතීම හවුල්කරුවන් අතර ගිවිසුමක් තියෙන්න ඕනේ පුතේ යන්නේ ඇග්‍රීමන්ට් එකක් තියෙන්න ඕනේ ඉස්සරහට අපි මේක කතා කරනවා වැඩිදුර හවුල් ගිවිසුම කියලා අර කලින් සර් කතා කරපු උදාහරණේ ඔය අතර ඇති වුණේ ගිවිසුමක් තමයි අර කුඹුක් ගහ ළඟින් බයික් එක නතර කරන්න කියලා ඒ ඇතන ඇති වුණේ ගිවිසුමක් තමයි ඩීල් එකක් උනේ ඩීල් එක ඕකේ වුණාට පස්සේ තමයි පුතේ ඔයා බයිසිකලේ මාරු කර දෙන්න යන්න පටන් ගත්තේ අන්න පුතේ හවුල්කරුවන් අතර ඒ විදිහට ගිවිසුමක් තියෙන එක ව්‍යාපාරයකටත් පොදුයි පුතේ ඕනම හවුල් ව්‍යාපාරයකට අනිවාර්යෙන් ගිවිසුම කියන එක අනිවාර්යයි හවුල් ගිවිසුම දැන් පුතේ ප්‍රශ්නයක් ඇහුවොත් පුතාගේ විභාගේ හවුල් ව්‍යාපාරයකට ගිවිසුම අත්‍යවශ්‍ය වේද නොවේද අනිවාර්යෙන් ගිවිසුම අත්‍යවශ්‍යයි හැබැයි අත්‍යවශ්‍ය නොවන එක තැනක් තියෙනවා ඒක විස්තරයට හවුල් ගිවිසුම සාකච්ඡා කරනකොට කරනවා පුතේ සුවිශේෂී ලක්ෂණයක් හවුල්කරුවන් අතර ගිවිසුමක් ඇග්‍රීමන්ට් එකක් අනිවාර්යෙන් තිබිය යුතුමයි ගිවිසුමක් තිබිය යුතුමයි ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ ලාභ සහ අලාභ බෙදා ගැනීමේ එකඟතාවයක් තියෙන්න ඕන පුතේ එකඟතාවයක් තියෙන්න ඕන දැන් accounts වල පුතේ ගණන් හදනවා නේද 5ට 2ට 1ට අනුපාතයට ලාභ අලාභ බෙදා ගන්නු ලැබේ හවුල් ව්‍යාපාර වල ගණන් හදනවානේ අන්න පුතේ ඒ විදිහට ලාභ බෙදා ගන්න එහෙම නැත්නම් අලාභ බෙදා ගන්න එකඟතාවයක් තියෙන්න ඕනේ පුතේ මේ ලාභ බෙදා ගැනීම එකඟතාවය මේවත් මේ ගිවිසුම යටතේම සාකච්ඡා කරන කොටස් ඉස්සරහට අපි සාකච්ඡා කරන කොටස් හරි ඊළඟ එක පුතේ අපි අර කලින් කතා කරපු සෑම හවුල්කරුවෙක්ම තමාගේ සහ සෙසු හවුල්කරුවන්ගේ ප්‍රධානියෙකු සහ නියෝජිතයෙකු වීම ප්‍රධානියෙක් වුණා සහ
ප්‍රධානියෙක් එහෙම නැත්නම් පුතේ නියෝජිතයෙක් වුණා කියලා කියන්නේ වගකීමෙන් පැහැර හරින්න බෑනේ කොහොමද? හරි. තනි දේවල් කරගෙන යන්න බෑ. අනිවාර්යෙන් ඇග්‍රීමන්ට් එකට එකඟ වෙලා සියල්ල හවුලේ කරගෙන යන්න ඕන. හවුලේ කරගෙන යන්න ඕන. ඔන්න පුතේ හවුල් ව්‍යාපාරික සුවිශේෂී ලක්ෂණ අපි එකපාරක් කියන්න කලින් කියලෙමු. හවුල්කරුවන් අතර හවුල්කරුවන් සංඛ්‍යාව අවමයේ 2ක් වෙන්න ඕන. උපරිමයේ 20කට සීමා වෙන්න ඕන. ඒ වගේම හවුල්කරුවන් අතර ගිවිසුම අනිවාර්යෙන් තියෙන්න ඕන. ගිවිසුම අනිවාර්යෙන් තියෙන්න ඕන. 3 ලාභ අලාභ බෙදා ගැනීමේ එකඟතාවයක් තියෙන්න ඕනේ පුතේ. මේ එකඟතාවය කොහොමද වෙන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරමු. සෑම හවුල්කරුවෙක්ම සෙසු හවුල්කරුවන් තමාගේ සාසෙසු හවුල්කරුවන්ගේ ප්‍රධානියෙක් සහ නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරන්න ඕනේ. ඔන්න පුතේ හවුල් ව්‍යාපාරයක සුවිශේෂී ලක්ෂණ. හවුල් ව්‍යාපාරයක සුවිශේෂී ලක්ෂණ. හරි. දාගන්න පුතේ. දැන් දාගන්න. හවුල්කරුවන් සංඛ්‍යාව අවමයේ 2කට සහ උපරිමයේ 20කට සීමා වීම. 1 අවමයේ 2කට සහ උපරිමයේ 20කට සීමා වීම. 2 හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතීම. හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතීම. ලාභ අලාභ බෙදා ගැනීමේ එකඟතාවයක් පැවතීම. 3 ලාභ අලාභ බෙදා ගැනීමේ එකඟතාවයක් පැවතීම. 4 සෑම හවුල්කරුවෙක්ම අර කලින් අපි ලියපු එක පුතේ. සෑම හවුල්කරුවෙක්ම තමාගේ සහ සෙසු හවුල්කරුවන්ගේ ප්‍රධානියෙකු සහ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන බව. ප්‍රධානියෙකු සහ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන බව. එහෙම නැත්නම් ප්‍රධානියෙකු සහ නියෝජිතයෙකු වශයෙන් සැලකීම. ප්‍රධානියෙකු සහ නියෝජිතයෙකු වශයෙන් සැලකීම. right. ඊට පස්සේ පුතේ පහ දාගන්න. පස්වෙනි එකක් දාගන්න. පහකුත් තියෙනවා. පස්වෙනි එක දාගන්න. අරගෙන්ම ගන්න පුතේ. කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීම. කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීම. කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීම. කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීම. right. ඒකත් හරි. අර මේ දවස්වල යනවනේ පුතේ. මේ දවස්වල යනව නේද මේ අර ටෙක් කරපු ළමයි ඊට පස්සේ මේ බයෝ කරපු ළමයි මැත්ස් කරපු ළමයි අතර එන මේ එන ද්වන්ද්ව සටනක් යනව නේද? ළමයි සහ මේ ගුරුවරු සෙට් එක අතර යනව නේද ද්වන්ද්ව සටනක්. හරි. ඉතින් කොමර්ස් කරන අපිට නම් ඉතින් මේ සටන් හදාලා නැහනේ. අපි ඉතින් කොමර්ස් කරනවනේ. අපි කොමර්ස් කරන කට්ටිය බැලන්ස් කරගෙන සමාගම් 500ක් තිබ්බොත් සමාගම් 500න් සමාගම් 50ක් අඩු කරපුවාම ඉතුරු සමාගම් 450යි කියලා ලේසි ගණන් ටිකක් හදාගෙන ඉකෝන් වල ওই ජාතික ගිණුම් කියලා ලේසි පාඩම් ටිකක් කවර් කරගෙන අපි ওই පාඩුවේ අපේ වැඩ ටික කරගෙන ඉන්නවානේ. හරි. දැන් මේ දවස් ටික යනවානේ අපේ මේ ටෙක් සහ මේ ආර්ට් ටෙක් නෙමෙයි මේ ටෙක් සහ මේ මැත්ස් බයෝ කට්ටිය නේ වැඩක් කරනවා මම දැක්කා. කට්ටිය බැන ගන්නවා. රයිට්. සුවිශේෂී ලක්ෂණ. රයිට්. ඔන්න පොතේ හරි. ඊට පස්සේ ඔන්න එනවා දැන් අර මේක කතා කරන්න. පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එක ගැන කතා කරන්න එනවා පුතේ. හවුල් ගිවිසුම ගැන දැන් අපි කතා කරනවා. රයිට්. වැදගත්ම කොටසක් ඈ. ඔය සමහර ළමයින්ට මේක හරියට ඔලුවට නොගියහම පැටලෙන තැනක්. පටලව ගන්න නැතුව පැටලෙන්න දෙන්නේ නැහැ සර් කොහොමත් ලස්සනට වැඩේ කරගන්න ඕන. අදට අවබෝධයෙන් අහන්න හවුල් ගිවිසුම. හවුල් ගිවිසුම. කිවිසුම නෙමෙයි පුතේ. හවුල් ගිවිසුම ඇග්‍රීමන්ට් එක. හවුල් ගිවිසුම. right. මොකද්ද පුතේ මේ හවුල් ගිවිසුම කියලා කියන්නේ? මොකද්ද මේ හවුල් ගිවිසුම කියලා කියන්නේ? දැන් අර කලින් අර සර් උදාහරණ කිව්වා වගේ අර බයිසිකලේ පැදගෙන යන්න අපි ඔයා ඒ පොඩි කාලේ දාපු ඩීල් එක. ඊට පස්සේ අර ගෙදරට අම්මා අයිස්ක්‍රීම් එකක් ගෙනාවට පස්සේ අහවල් සීමාවෙන් නවත්තන්න ඕන කියලා දෙන්න ඒ අයිස්ක්‍රීම් එක කාපු ඩීල් එක. ඒකම තමයි පුතේ මේ ගිවිසුමටත් වළංගු වෙන්නේ.
හරි. ඒ ඩීල් එකට එකඟ වුණ හින්දානේ පුතේ ඔය අයිස් එක කණ්ඩ දුන්නේ. ඒ ඩීල් එකට එකඟ වුණ හින්දානේ ඔය යාළුවාට ඔයාගේ බයිසිකලේ අර සීමාව දක්වා පදින්න දුන්නේ. හවුල් ව්‍යාපාරත් එහෙම පුතේ. හවුල් ව්‍යාපාරත් පුතේ හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කරලා ඉදිරියට පවත්වාගෙන යන්න ඒ හවුල් ව්‍යාපාරය ඇතුළේ ඉන්න හවුල්කරුවන් අතර ඇති කරගන්න එකඟතාවය අපි කියන පුතේ හවුල් ගිවිසුම කියලා. හවුල් ගිවිසුම කියලා. මොකද්ද පුතේ? මොකද්ද? හවුල් ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යෑම සම්බන්ධව හවුල්කරුවන් අතර ඇති කරගන්නා එකඟතාවය අපි කියන අපතේ මොකක් කියලාද? හවුල් ගිවිසුමක් කියලා. පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකක් කියලා. මොකද්ද පුතේ ආයි කියන්නේ? හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්නා මොකද්ද පුතේ? එකඟතාවය අපි කියන මොකක් කියලාද? ඇග්‍රීමන්ට් එකක් කියලා. අර කලින් කිව්වා වගේ ඔයා යාළුවට බයික් එක පදින්න දුන්නේ ඒ එකඟතාවය ඇති කරගත්ත නිසා. රයිට්? එතකොට පුතේ මේ ව්‍යාපාරත් ඒ විදිහමයි ඇග්‍රීමන්ට් එකට අදාළව තමයි ඒ ව්‍යාපාරය ඇතුළේ ඉන්න හවුල්කරුවන් 2 සිට 20 දක්වා ප්‍රමාණය කටයුතු කරන්න ඕන. රයිට්? තරන්නකට පුතේ සරලව අපි මොකද්ද හවුල් ගිවිසුමක් කියලා කියන්නේ. රයිට්? පොඩ්ඩක් පෑන ලියවන හොර වුණා. පොඩ්ඩක් තින්ත ටිකක් දාගත්තා. රයිට්. මොකද්ද පුතේ ආයෙ පාරක් එන්න එතකොට හවුල් ගිවිසුම කියන්නේ මොකද්ද පුතේ? හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කර ගන්නා එකඟතාවය හවුල් ගිවිසුම කියලා අපි කියනවා. පුතේ මේ කියන හවුල් ගිවිසුම ප්‍රධාන වශයෙන් ආකාර 3කට ඇති කරගන්න පුළුවන්. එක ආකාරයක් පුතේ වාචිකව ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ කටවචනෙන් හවුල් ව්‍යාපාරයක් ඇති කරගන්න පුළුවන්. දැන් මෙතන හවුල් ව්‍යාපාරයක් කියනවට වඩා හවුල් ගිවිසුමක් ඇති කරගන්න පුළුවන්. දැන් ව්‍යාපාර පුතේ කටවචනෙන් එහෙම ආරම්භ කරන්න බෑ. ගිවිසුම කියන එක ඇති කරගන්න පුළුවන්. දැන් අර ව්‍යාපාරයක් නොතිබ්බට ඔයයි යාළුවයි අතර ගිවිසුමක් ඇති වෙලානේ බයිසිකලේ යහවල් සීමාවට පදින්න දුන්නේ. අන්න පුතේ. ඒක ඇති උනේ කොහමද? වාචිකව. ඔයා රෙසිට් එකක් ලියලා කඩලා අස්සම් කරලා දුන්නද යාළුවට? නෑනේ. වාචිකව. කටවචනෙන් කිව්වේ. හැබැයි පුතේ මේ ව්‍යාපාරවලට මේක සුදුසු නෑ. හරි? හවුල් ව්‍යාපාරයක් වාචිකව ගිවිසුම්ගත වෙනවා කියන එක සුදුසු නෑ. හරි? සහ ඒක අපි න්‍යායාත්මකව අපිට එහෙම කියන්න බෑ. හවුල් ගිවිසුම කියන එක වාචිකව ඇති වෙන්න පුළුවන්. හරි? දැන් හවුල් ගිවිසුම කියන එක පුතේ ව්‍යාපාර තුල විතරක් නෙමෙයිනේ. හවුල් ගිවිසුම කියන එක ඕනෑම ආකාරයකට දැන් අපි කලින් කතා කරපු විදිහට ඇති වෙන්න පුළුවන්. ඒතර ගිවිසුම වාචිකව ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පුතේ හවුල් ගිවිසුම ඇති වෙන්න පුළුවන් ලිඛිතව. අන්න මේක නම් හවුල් ව්‍යාපාරයක ගිවිසුමක් ඇති වෙන්න සුදුසු එක ආකාරයක්. ව්‍යාපාරයකට සුදුසු ලිඛිතව හවුල් ගිවිසුම ඇති කරගත්තොත්. ඕක ගැන තමයි අපි ඉස්සරහට සාකච්ඡා කරන්නේ. එකක් පුතේ ගිවිසුම ඇති වෙන්න පුළුවන් වාචිකව, අනිත් එක ලිඛිතව ඇති වෙන්න පුළුවන්. පුතේ දැන් ඔය උදාහරණයක්. ඔයා දැන් ක්ලාස් එකේ ෆීස් එක ගෙවලා බැංකුවට ගිහිල්ලා එහෙම නැත්නම් ADM එක ඔටෝමැටඩ් ඩිපොසිට් මැෂින් එක ගාවට ගිහිල්ලා මැෂින් එක ගාවට හරි බැංකුව ගාවට හරි ගිහිල්ලා ක්ලාස් ෆීස් එක 2500යි හරි හාෆ් කාඩ් එක හරි මොකක් හරි ඔයා දැම්මට පස්සේ පුතේ ඔයා මේ වට හම්බෙනනේ පේ ස්ලිප් එක. හරි? අර දාජල බැංකුවෙන් දාපුවම කහ පාට කොලයක් හම්බෙනවනේ.
කහපාට කොලයක් හම්බ වෙනවා. ඊට පස්සේ පුතේ මහජන බැංකුවේ ADM එකක් ගාවට ගියාට පස්සේ එතනින් වා සල්ලි දැම්මට පස්සේ මැෂින් එකට රිසිට් එකක් වාට එනවා 2500ක් ගියා. ලිඛිත සාක්ෂියක්. බැරි වෙලා හරි මම කිව්වොත් එහෙම පුතේ ක්ලාස් ෆීස් එක ඔයා දාලා ගෙදර ආවට පස්සේ ඔයාට බැරි වෙලා හරි ඔයාගේ අතේ රිසිට් එක නැතිලා ඔයා කිව්වොත් එහෙම මේ සර් ක්ලාස් ෆීස් එක දැම්මනේ රිසිට් එක නැතුණ මම කියනවා මේ නෑ ඒ බොරු කියන්න එපා ඔයා ක්ලාස් ෆීස් එක දාලා නැහැ මම නම් ජීවිතේට එහෙම කියන්නේ නැහැ ටියුට් එකත් මං ගෙදරට එවන්නම් හරි එහෙම කියන්න පුළුවන් නේ ඒ වාට සත්‍යාපනය කරන්න බෑ හරි ඒ නිසා පුතේ හවුල් ව්‍යාපාරයකට ලිඛිතව කිවිසුමක් ඇති වෙන එක තමයි වඩා ප්‍රායෝගික වෙන්නේ right ඔන්න ලිඛිත කිවිසුම right ලිඛිතව ඇති වෙන්න පුළුවන් පුතේ කිවිසුම ඊට පස්සේ පුතේ තව එක ආකාරයක් තියෙනවා ව්‍යංගයෙන් ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ ඇඟවීමෙන් ඉගෙන පුතේ අර 12 පළ ඇස් ගහලා අන්නේ වගේ ඇඟවීම් තියෙන්නේ ඒ විදිහටත් කිවිසුම් ගත වෙන්න පුළුවන් හැබැයි ව්‍යාපාරවලට සුදුසු නෑ ඇහැක් ගහලා ව්‍යාපාර පටන් ගන්න බෑනේ පුතා ඇහැක් ගහලා ව්‍යාපාර පටන් ගන්න එක ව්‍යාපාර නම් තියෙනවා හරි දැන් කොල්ලොන්ට මතක් වෙනවද එක ව්‍යාපාර තියෙනවා ඒවා වෙනම කතා හරි ඒවා යාවලගේ ව්‍යාපාරනේ ඒවා වෙනම කතා මේ හරි විධිමත් ව්‍යාපාර කරන්න බෑනේ පුතා ඇහැක් ගහලා ව්‍යාපාර කරන්න බෑනේ හරි ඇහැක් ගහලා වෙන කිවිසුම් වලට එළවෙන්න පුළුවන් හරි එතකොට මෙන්න මේ ආකාර තුනට පුතේ ඔය කිවිසුම කියන එක ඇති වෙනවා එකක් මොකද්ද පුතේ වාචිකව ලිඛිතව ව්‍යංගයෙන් වාචිකව ලිඛිතව ව්‍යංගයෙන් ඔය ආකාර තුනට පුතේ හවුල් කිවිසුම කියන එක ඇති වෙනවා. එතකොට පුතේ හවුල් කිවිසුමක් කියන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කර ගන්නා එකඟතාවය හවුල් කිවිසුම වේ. ඒ කිවිසුම ආකාර තුනයි වාචිකව ලිඛිතව ව්‍යංගයෙන්. වාචිකව ලිඛිතව ව්‍යංගයෙන්. right. පුතාට තේරුණා? right. දාගමු අපි ඉස්සරෝම මේක දාගෙන ඉමු. right. දාගන්න පුතේ. දාගන්න හවුල් කිවිසුම යටතේ හවුල් කිවිසුම යටතේ දාගන්න හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්නා එකඟතාවය හවුල් කිවිසුම වේ. හවුල්කරුවන් අතර ඇති කරගන්නා එකඟතාවය හවුල් කිවිසුම වේ. නැත්නම් එකඟතාවයයි. right. ඊට පස්සේ පුතේ යටින් තියෙනවා හවුල් කිවිසුමක් ආකාර තුනකින් ඇතිවිය හැක. හවුල් කිවිසුමක් ආකාර තුනකින් ඇතිවිය හැක. දාගන්න පුතේ තුන වාචිකව ලිඛිතව ව්‍යංගයෙන්. එහෙම නැත්නම් ඇඟවීමෙන්. වාචිකව ලිඛිතව ව්‍යංගයෙන්. right. වාචිකව ලිඛිතව ව්‍යංගයෙන්. right. ඊට පස්සේ උත්තට එන්න මේක අහගන්න. හරි. දැන් මේ හවුල් කිවිසුම කියන එක මම මේක මකනවා. හවුල් කිවිසුම කියන එක ඒ ආකාර තුනටම ඇති වෙන්න පුළුවන්. මොනවද පුතේ ආකාර තුන? වාචිකව, ලිඛිතව, ව්‍යංගයෙන් ඇති වෙන්න පුළුවන්. මේකෙන් සර්ගුවා වඩාත්ම ගැළපෙන්නේ හවුල් ව්‍යාපාරයකට ලිඛිතව ඇති වෙන හවුල් කිවිසුම තමයි පුතේ වඩාත් ව්‍යාපාරයකට ප්‍රායෝගික වන්නේ. දැන් පුතේ අපිත් මමත් මේ ව්‍යාපාරයක් ටියුෂන් ව්‍යාපාරය කියන්නේ. එතකොට මගේ ව්‍යාපාරයේ පාරිභෝගිකයෙක් විදිහට ඔයා පේ ස්ලිප් එක ක්ලාස් ෆීස් එක ගෙවලා එව්වා. අපිට මේ හවුල අපිට මේ එකඟතාවය ඉදිරියට තියාගෙන යන්න ඒක වැදගත් වුණා. ලිඛිතව ඇති කරගත්ත එක. ඒ වගේම තමයි පුතේ හවුල් ව්‍යාපාරයකට කටයුතු ආරම්භ කරලා ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මේ ලිඛිතව ඇති වෙන කිවිසුම තමයි පුතේ වඩාත් බලවත් වෙන්නේ සහ වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ. හවුල් කිවිසුම කියන එක පුතේ ලිඛිතව ඇති වුණාට පස්සේ
ඒකට අපි කියනවා මොකක් කියලාද? හවුල් ඔප්පුව කියලා. හවුල් ඔප්පුව කියලා. එහෙම නැත්නම් තව මේකට කියනවා හවුල් ව්‍යවස්ථාවලිය කියලාත් අපි මේකට කියනවා. ව්‍යවස්ථාවලිය කියලාත් අපි මේකට කියනවා. right? ඉතින් මේ තියරි අංශුවක්වත් නොදන්න දරුවෙක්ට උගන්වන විදිහට තමයි උගන්වන්නේ රිවිෂන් එකේ. හරි. ඒ නිසා මේවා මිස් වෙන්න දෙන්න එපා. මිස් වෙන්න නම් දෙන්නෙත් නැත. right? උනන්දුවෙන් ඉගෙන ගන්න. හරි. දැන් මේ බලන්න කියලා දෙන විදිහෙන් පුතාට තේරෙන්නේ. තියරි බිඳුවක්වත් ඉගෙනගෙන නැති දරුවෙක්ට, ඒ කියන්නේ තියරි ක්ලාස් එකේ උගන්වන විදිහටම තමයි මේ තියරි එක රිවිෂන් විදිහට පරිවර්තනය කරලා පේපර් ප්‍රැක්ටිස් එකත් හදාගෙන තව FPS එක ෆයිනල් පේපර් සීරීස් එකත් එක්ක යන්නේ. හරි. ඒ අපිට මෙහෙම වැඩ කරලත් ඒකක් එන්නේ නැහැ කියන්නේ එතන වෙන මොකක් හරි බලගතු කුමන්ත්‍රණයක් තියෙනවා. right? එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. right? right. ඔන්න පුතේ හවුල් ගිවිසුම කියන එක වඩා බලවත් වෙනවා ලිඛිතව ඇති වුණාට පස්සේ. ඒ ලිඛිතව ඇති වෙන ගිවිසුම එහෙම නැත්නම් පුතේ අර හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කරලා ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්න එකඟතාවය ලිඛිත එකක් වුණොත් ඒකට අපි කියනවා මොකක් කියලාද? හවුල් ඔප්පුව එහෙම නැත්නම් හවුල් ව්‍යවස්ථාවලිය කියලා. ඒකටම කියන තව අන්වර්ථ නාමයක්. හවුල් ව්‍යවස්ථාවලිය කියලා. right. දැන් මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. පුතේ එලෙවල් පේපර් එක ගන්නවා කියලා හිතන්නකෝ. හවුල් ගිවිසුමක් පැවතීම ඉස්සරහට අපි ප්‍රශ්න වලක් තියෙනවා මේක. හවුල් ගිවිසුමක් පැවතීම අත්‍යවශ්‍ය වේද නොවේද? එක ප්‍රශ්නයක්. දැන් උත්තරේ මොකක් වේද? හවුල් ගිවිසුමක් පැවතීම අත්‍යවශ්‍ය වේද නොවේද? ඔයගේ උත්තරේ මොකද්ද? ගිවිසුමක් පැවතීම අත්‍යවශ්‍ය වෙනවද නැද්ද? කලින් කිව්වා ගිවිසුමක් පවතින එක අත්‍යවශ්‍යයි. ගිවිසුමක් පවතින එක අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මේ ආකාර තුනෙන් මොනවා හරි ආකාරයකට ඈක් ගහලා හරි මොනවා හරි ආකාරයකට ගිවිසුම කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. අනිවාර්ය ලක්ෂණයක් ඒක. ඊළඟ ප්‍රශ්නය අහනවා හවුල් ව්‍යාපාරයකට ලිඛිත ගිවිසුමක් පැවතීම අනිවාර්යද නැද්ද? ඊළඟ ප්‍රශ්නය වුවේ හවුල් ව්‍යාපාරයකට ලිඛිත දැන් මේකෙන් ලිඛිත එකක් ඇති වෙන එක අනිවාර්යද නැද්ද? ඒකට උත්තරේ මොකක් වෙනවද? පුතේ ලිඛිත එකක් ඇති වෙන එක අනිවාර්ය නෑ. ප්‍රශ්නවල ඔයාව මුලා කරනවා. ඔන්න ඔය ප්‍රශ්නේ අහලා. හරි. ගොඩක් දරුවන් මම කිව්වේ පැටලෙන තැන ඔන්න ඕක. හරි. ඔයා පැටල ගන්න නෑ දැන් පැටලෙන්න බෑ. හවුල් ගිවිසුම කියන එක ඕන ව්‍යාපාරයකට අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් තියෙන්න ඕනේ ගිවිසුම කියන එක. හැබැයි ඒ ගිවිසුම ලිඛිත විදිහට තියෙන්න ඕනද කියලා ඇහුවොත් එහෙම අනිවාර්යද කියලා ඇහුවොත් එහෙම ඔයාගේ උත්තරේ මොකක් වෙන්න ඕනද? එහෙම ලිඛිතව අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. මොනවා හරි විදිහකට ගිවිසුම තමයි තියෙන්න ඕනේ. ලිඛිත එක අනිවාර්ය වෙන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි ලිඛිත එක තිබ්බොත් අන්න හොඳයි. ලිඛිත එක තිබ්බොත් හොඳයි. right. ඔන්න පුතේ හවුල් ඔප්පුව එහෙම නැත්නම් හවුල් ව්‍යවස්ථාවලිය එහෙම නැත්නම් සමස්ත හවුල් ගිවිසුමේ කතාව. පුතාට පැහැදිලි. right. දාගන්න හවුල් ඔප්පුව කියන්නේ මොකක්ද කියලා. හවුල් ඔප්පුව කියන්නේ මොකක්ද කියලා. දාගන්න මෙහෙම. හවුල්කරුවන් අතර ඇති කරගන්න ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුව නැතහොත් එහෙම නැත්නම් එකක් ගහලා හවුල් ව්‍යවස්ථාවලිය ලෙස හඳුන්වයි. හවුල් ව්‍යවස්ථාවලිය ලෙස හඳුන්වයි. right. ඊට පස්සේ පුතේ යටින් දාගන්න මේ දෙකක් දාගන්න. හරි. දාගන්න පුතේ දැන් ප්‍රශ්නේ අහන විදිහටම දාගන්න ඔය එක කියලා දාලා හවුල් ව්‍යාපාරයකට හවුල් ගිවිසුමක් පැවතීම මේ විදිහටම දාගන්න පුතේ. මේ විදිහටම දාගන්න. හරි ලකුණක් දාලා වැරදි ලකුණක් දාගලා දාගන්න අත්‍යවශ්‍ය වේද නොවේද? ගිවිසුමක් පැවතීම අත්‍යවශ්‍ය වේ. දෙවෙනි එක දාගන්න මේ අතරින් හවුල් ව්‍යාපාරයකට ලිඛිත ගිවිසුමක් පැවතීම අත්‍යවශ්‍ය වේද නොවේද? අත්‍යවශ්‍ය නොවේ. මේකත් දාගන්න යටින්.
රයිට් මම හිතනවා දැන් අපේ හුරු පුරුදු දරුවෝ සෙට් එක මේවා ලියන්න දාගන්න කියලා කියන්න කලින් දාගන්න ඇති. ඒක තමයි වෙන්න ඕනේ. තමයි හරියට බීස් ගොඩ දානවා කියන්නේ. එහෙම නැත්නම් ඕනම විශ්යක් හරියට අල්ල ගන්නවා කියන බදන්නේ එහෙම උනන්දුවෙන් හරි කියන්නත් කලින් වාට මේක ටක් ගාලා වදින්න ඕන කියලා හිතුණා නම් ටක් ගාලා දාගන්න ඕන. රයිට්. අනෝදේ හවුල් ඔප්පු. දැන් අර ඉඩමේ ඔප්පු වගේ තමයි. යා ඉඩමේ ඔප්පුවක් තියෙනවනේ පුතේ. ඉඩමේ ඔප්පුව කට වචනේ තිබ්බොත් එහෙම මේ වෙනකොට ලංකාවේ මිනිස්සු කීයක් මරාගෙන තියෙද? ඉඩමේ ඔප්පුව තියෙනවා අක්කර 25 කටින් කියනවා. එහෙම කිව්වොත් එහෙම කොහොම වේද පුතේ? ඉවරයිනේ එහෙනම්. ලංකාවක් අද නැහැනේ. හරි. ඒ නිසා තමයි ඉඩම් වලට ලිඛිතව ඔප්පු දීලා තියෙනවා. ලිඛිතව සනාථ කරන්න පුළුවන්. හරි වැට්ටමායි මේක කණුවක් කරගෙන මේ ඒව කරන්න බෑ. ලිඛිතව නීති ඉදිරියට යන්න පුළුවන්. මෙන්න අපේ ඉඩමේ ඔප්පුව. රයිට්. ඒ වගේ එකක් තමයි පුතේ හවුල් ඔප්පුවටත් ඒකයි වැදගත් වෙන්නේ හවුල් ව්‍යාපාරයකට ලිඛිතව ඇති වෙන හවුල් කිවිසුම. රයිට්. ඊට පස්සේ පුතේ යටින් තියෙනවා හවුල් ඔප්පුවක වැදගත් වෙන ඇතුළත් වෙන කරුණු. හවුල් ඔප්පුවක ඇතුළත් වෙන කරුණු. ඒ කියන්නේ පුතේ ලිඛිතව ඇති වෙන මේ කිවිසුම තුල මොනවද තියෙන දේවල්? මොනවද තියෙන දේවල්? බලාගෙන යන්න අපි එකින් එක දීලා තියෙනවා ටියුට් එකේ. හවුල් ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු. ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු තියෙනවා. එයටද තියෙනවා බලන්න පුතේ. ව්‍යාපාරයේ නම, හවුල්කරුවන්ගේ නම් සහ ලිපිනයන්, හවුල්කරුවන්ගේ හවුල් ව්‍යාපාරයේ කාල සීමාව, ඒ වගේ දේවල් තියෙන. කියන්නේ හවුල් ව්‍යාපාරය ගැන බේසික් ඉන්ෆෝමේෂන් ටික තියෙනවා. දැන් අපේ ඔප්පුවේ ඉඩමේ බේසික් ටික තියෙනවා. ඉඩමේ පර්චේස් ගන්න කීයද? ඒ ටික තියෙනවා. ඩෙන්ටිටි කාඩ් එකේ බේසික් ටික තියෙනවා. රයිට්. අන්නේ විදියට පුතේ. ව්‍යාපාරයේ හවුල් ගිවිසුමෙත් එහෙම නැත්නම් මේ ඇති වෙන ඔප්පුවෙත් ඔය කියන හවුල් ව්‍යාපාරයේ මූලික කරුණු ටික තියෙනවා. රයිට්. ඊට පස්සේ පුතේ 8 වෙනි පිටුවේ ඉඳන් තියෙනවා ප්‍රාග්ධනයේ යෙදීම පිළිබඳ විස්තර. දැන් හවුල් ව්‍යාපාර ගණන් හදනවනේ පුතා. හවුල් ව්‍යාපාර ගණන් වල තියෙනව නේද? මෙන්න මෙච්චර මේ ප්‍රාග්ධනයක් නිමල් ලක්ෂ 5යි, කමල් ලක්ෂ 10යි, නිමල් ලක්ෂ 15යි ඒ විදිහට තියෙනවනේ. රයිට්. අන්න ප්‍රාග්ධනයේ යෙදීම පිළිබඳ විස්තර තියෙනවා. ඊට පස්සේ පුතේ ලාභය හෝ අලාභය බෙදා ගන්න ආකාරය පිළිබඳ තොරතුරු තියෙනවා. දැන් ව්‍යාපාර ගණන් වල තියෙනව නේද? 5ට 3ට 2ට අනුපාතයට ලාභ බෙදා ගනි. තියෙනව නේද එහෙම? හරි. එතකොට අන්නේ විදියට පුතේ ලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳ තොරතුරු තියෙනවා. හැබැයි මෙහෙමයි. ඔය ලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳ මේ ඇති කරගත්ත හවුල් ඔප්පුවේ නැත්තම් මොනවද කරන්න ඕනේ කියලත් අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. ඒ කියන්නේ පුතේ දැන් ප්‍රාග්ධනය දාලා ලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳ හරි සඳහනක් නැත්තම් මරා ගන්න වෙනවනේ ඇතුලේ. පැහැදිලිනේ. සල්ලි දානවා එකෙක් ලක්ෂ 10ක් දානවා අනිත් එක ලක්ෂ 5ක් දානවා අනිත් එක ලක්ෂ 3ක් දානවා. ලක්ෂ 3 එකත් ගන්නවා අර ලක්ෂ 10ක් දාපු එකගේ ලාභ කොටස. එහෙම ගන්න බෑනේ පුතේ. එහෙම තමයි මරා ගන්න සිද්ධ වෙනවා. ආයින්ද ගිවිසුම ඇතුලේ තියෙනවා ඔය ලාභ බෙදා ගන්න ආකාරය සම්බන්ධව තොරතුරු. කොහොමද අපි බෙදාගන්නේ? 5ට 3ට 2ට මොන අනුපාතයටද බෙදාගන්නේ? හැබැයි බැරි වෙලා හරි එහෙම අමතක වෙලා හරි ගිවිසුමේ එක දාන්න බැරි වෙලා තිබ්බොත් මරා ගන්න යන්න ඕන නෑ. කරන්න ඕන දෙයක් තියෙනවා. ඒවා අපි ඉස්සරහට තමයි සාකච්ඡා කරන්නේ. ලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳ තොරතුරු තියෙනවා පුතේ. ඊළඟට ව්‍යාපාරයේ පරමාර්ථ. පරමාර්ථ වගේ දේවලුත් ඇතුළත් වෙනවා හවුල් ඔප්පුව තුල. ඊට පස්සේ හවුල්කරුවන්ගේ ගැණිලි පිළිබඳ සීමා. හවුල් ව්‍යාපාරයේ ගැණිලි කරනවා නිමල් ලක්ෂ 5ක මුදල් ගැණිලි කරලා නිමල් ලක්ෂ 5ක භාණ්ඩ ගැණිලි කරලා ගැළපිලි තියනවා නේද හවුල් ව්‍යාපාර ගණන් වල? තියෙනවා. රයිට්. ඊට පස්සේ ප්‍රාග්ධන පොලි සහ ගැණිලි පිළිබඳ තොරතුරු. ප්‍රාග්ධනයට පොලි ගෙවනවද නැද්ද? ඒ සම්බන්ධ තොරතුරු. එකවුන්ටින් වල හවුල් ව්‍යාපාර වල තියෙනවානේ. ඊළඟට අමතර ප්‍රාග්ධනයේ යෙදීම සම්බන්ධ කොන්දේසි, හවුල් ව්‍යාපාරයේ අවසන් කිරීම පිළිබඳ කොන්දේසි, නව හවුල්කරුවන් බඳවා ගැනීමේදී, ඒ වගේම සිටින හවුල්කරුවෙකු ඉවත්ව යාමේදී, ඒ වගේම හවුල්කරුවෙකුගේ මරණයේදී කටයුතු කළ යුතු ආකාරය මේ සියලු දේවල් පුතේ ඇතුළත් විය යුතුයි. ඇතුළත් වෙනවා කියන එක නෙමෙයි. සියලු දේවල් ඇතුළත් වෙනවා කියන එක නෙමෙයි. සියලු දේවල් ඇතුළත් විය යුතුයි. විධිමත් හවුල් මොකක් තුළද? ගිවිසුමක් තුළද? නෑ. ඔප්පුවක් තුළ. ඇතුළත් විය යුතුයි. හරි ඇතුළත් වෙනවා කියන එක නෙමෙයි පුතේ. ඇතුළත් වෙනවා කියන එක නෙමෙයි. ඇතුළත් විය යුතුයි. හරි ඇතුළත් නොවුනොත් යම් දේවල් කරන්න පුළුවන්. ඒවා අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. රයිට්. එතකොට පුතේ හවුල් ඔප්පුවක ඇතුළත් වෙන්න ඕන දේවල්. හවුල් ඔප්පුවක ඇතුළත් වෙන්නට ඕන දේවල්. රයිට්. ඔන්න දැන් ඔය සර් කියපු මොනවද මේ හවුල් ඔප්පුව තුල
ඇතුළත් නොවන දේවල් වලට කරන්න ඕන. රයිට්. දැන් උදාහරණයක් විදිහට ගන්නකො පුතේ මෙහෙම ගන්නකො. ලාභ බෙදා ගැනීම සම්බන්ධව. හරි. දැන් හිතන්න. අමල්, කමල්, නිමල් තුන් දෙනෙක් ඉන්නවා. හරි. අමල් දානවා ලක්ෂ 3ක්. නිමල් දානවා කමල් දානවා ලක්ෂ 5ක්. නිමල් දානවා ලක්ෂ 10ක් දානවා කියලා හිතන්නකෝ පුතේ. එතකොට දැන් මෙතන ලාභ බෙදා ගැනීම සම්බන්ධව එයාලා හවුල් ව්‍යාපාරය පටන් ගන්නකොට ඇග්‍රීමන්ට් එකේ දාලා නැහැ කියලා හිතන්නකෝ. ලාභය බෙදා ගන්න ආකාරය සම්බන්ධව මුකුත් ලියමනක් දාගෙන නැහැ. හවුල් මේ ඔප්පුව තුල. එතකොට දැන් ඔන්න ලාභයක් ලැබුවට පස්සේ මේ තුන් දෙනා මරා ගන්න හදනවා. වැඩියෙන්ම නිමල් මරා ගන්න හදනවා. හරි. එයා තමයි වැඩියෙන්ම සල්ලි දාලා තියෙන්නේ. ඒතකොට පුතේ වැඩියෙන්ම සල්ලි දාපු කෙනාට වැඩි ලාභයක් වෙන විදිහටත් අඩුවෙන්ම සල්ලි දාපු කෙනාට අඩු ලාභයක් යන්නත් සාමාන්‍ය විදිහේ එකනේ පුතේ. හරි. සාමාන්‍ය විදිහේ එකනේ. යන්න ඕන නියෝජ්‍යත්වය මේකට අදාළ වෙන්නේ නැහැ. හරි. මේකට අදාළ වෙන්නේ නැහැ ඒක. ඒක අර වගකීමක් සහිතව වැඩ කරන්න ඕනේ කියන එක. හරි. ඒතකොට පුතේ සාමාන්‍ය විදිහ ඕකනේ. වැඩි ලාභ ප්‍රාග්ධනයක් දාපු කෙනාට වැඩි කැපිටල් එකක් දාපු කෙනාට වැඩි ලාභයක් යන්න ඕන. හරි. ඒතකොට එයාලා ඒක අනුපාතයක් විදිහට හරිගස්සගෙන ඉන්නවා කියලා හිතනවා. අනුපාතයක් මෙයාලට තියෙනවා. දැන් අපි මේක මේ ඔක්කේ සංඛ්‍යාත් එක්කනේ යන්නේ. අපි මේක මේ ආසන්නව ගමු. හරි. 3ට 5ට 10ට අනුපාත රොහම කරන්න බෑ. හරි. ওই විදිහට ලාභ බෙදාගෙන යනවා කියලා හිතන්නකෝ පුතේ. ওই විදිහට තමයි ලාභ බෙදාගෙන යන්නේ. ඔය විදිහට බෙදාගෙන යනවා කියලා ගිවිසුමේ තිබ්බොත් අර මරා ගන්න මොකවත් නැහැ. ලස්සනට හවුල් ව්‍යාපාරයේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් ලාභ බෙදාගෙන. බැරි වෙලා හරි අනේ කියලා මෙයාලට මේක අමතක වෙලා. ඒ ලාභ බෙදා ගන්න අනුපාතයක් ගිවිසුම්ගත කරන්න අමතක වෙලා. දැන් මොකද්ද කරන්න ඕනේ? නිමල් ගේනවා කඩුවක්, කමල් ගේනවා කඩුවක්, ටික ගාලා කඩු සටන් යනවා. එහෙම යනවද? එහෙම නැහැ. ඒ නැත්නම් ව්‍යාපාරේ වහලා දානවා. එහෙම කරන්නේ. ඒ මොකුත් කරන්නේ. එහෙම ගිවිසුමේ නැති දෙයක් සම්බන්ධව පුතේ හවුල්කරුවන් අතර ගැටලුවක් ඇති වුණොත් මොනවද කරන්න ඕනේ කියලා නීතියේ සඳහන් වෙලා තියෙනවා. ඒක පනතක සඳහන් වෙලා තියෙනවා. ඒ පනත තමයි පුතේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒ කියන්නේ මොකද්ද පුතේ? හවුල්කරුවන් අතර ලිඛිතව ඇති කරගත්ත ගිවිසුමේ නැති යම් දෙයක් සම්බන්ධව දැන් මේ වුණා වගේ ගැටලුවක් ඇති වුණොත් කලබල වෙන්න දෙයක් නැහැ. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත දිහා බලලා මේකෙත් තියෙනවා පුතේ ඇතුළත වගන්තියක් 24 වන වගන්තිය දිහා බලලා මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. එතන කියනවා ඔයාලගේ ගිවිසුමේ ඇග්‍රීමන්ට් එකේ ලාභ බෙදා ගන්න එක සම්බන්ධව ඔයාලට අනුපාතයක් නිර්දේශ කරගන්න අමතකුණාට කමක් නැහැ. මේක බලන්නකො ඔය ගහගන්න නැතුව මේක බලන්නකො. මෙතන අපි කියන්න කොහොමද නීතිය ඉස්සරහා ලාභ අලාභ බෙදා ගන්න ඕනේ කියලා. ඔන්න ඔකට තමයි පුතේ අපි කියන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තිය කියලා. එතකොට මේ 24 වන වගන්තිය එහෙම නැත්නම් මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත කියන්නේ මොකද්ද පුතේ? හවුල් ගිවිසුමේ නැති දෙයක් සම්බන්ධව හවුල්කරුවන් අතර මත ගැටුමක් ඇති වුණොත් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව අදාළ ක්‍රියාපිළිවෙත් අන්තර්ගත වෙන්නේ පුතේ මොකක් තුලද? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තිය තුල. 24 වන වගන්තිය තුල. රයිට්. ඒතකොට පුතේ බැරි වෙලා හරි සමහර විට මෙහෙමයි. ලිඛිත ගිවිසුමක් නැත්නම් සමහර හවුල් ව්‍යාපාර දෙනවා එහෙම. අර ආකාර තුනකට නැති වෙන්න පුළුවන් පුතේ. බැරි වෙලා හරි හිතන්නකෝ වාචික වැති වුණා කියලා එකක්. වාචික වැති වෙලා. දැන් ලිඛිතව නැහැ. දැන් ඒක එක කොටසක්. එක්ක ලිඛිතව ඇති වෙලා නැති ගිවිසුමක් තියෙන හවුල් ව්‍යාපාරයක් කටයුතු කළ යුතු ආකාරය වගේම
ලිඛිතව ඇති වෙලා තිබ්බත් අර මෙන්න මේ විදිහට ඒ ලිඛිත ගිවිසුම තුල ඒ තියෙන කොන්දේසියක් නිසියාකාරව සඳහන් නොවී තිබ්බොත් අදාළ ව්‍යාපාරයේ කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක තමයි පුතේ හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වන වගන්තියෙන් කියලා දෙන්නේ. ඒතර මේක තුල තියෙනවා කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා හවුල් ව්‍යාපාරයක්. right. බලාගෙන යන්න පුතේ. ඒක කොහොමද කරන්න ඕන කියලා. accounting වල මේ වාවරණය වෙලත් ඇති. right. ඔන්න පුතේ දැන් 52ක් විතර කිව්වා. සමාගම් පනතත් පොඩ්ඩක් කිව්වා හවුල් ව්‍යාපාරයකට ආවෙනික වෙන කොටස ඉස්සරහට තවත් තියක් තියෙනවා ඒක. right. ඔන්න හවුල් ආඥා පනත. හරි. right. පුතේ ඔයාලට තියෙන අනුමාත්‍රකාවක් දීලා හවුල් ආඥා පනත 24 වෙනම ගන්තිය. ඔයා වරහන් ඇතුලේ දාගන්න 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත 1890 right. අන්න පුතේ එතන කියලා තියෙනවා මෙහෙම. බලන්න හොඳින් බලන්න. හවුල් ව්‍යාපාරයකට ලිඛිත ගිවිසුමක් නොමැති විට. ඒ කියන්නේ මේ මොනවා හරි ලිඛිත නොවන ආකාරයකට හෝ ලිඛිත ගිවිසුමක් නොමැති විට හෝ ගිවිසුමේ නොමැති. ඒ කියන්නේ ඇති කරගෙන තියෙන ලිඛිත ගිවිසුමේ නොමැති කරුණක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ විට 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව කටයුතු කළ යුතුයි. අර දැන් අර මෙතන ඩීල් එක හරි ගියේ නෑ කියලා වහන්න ගහමරා ගන්න දෙයක් නෑ. මෙතන බලලා නීතියට අදාළව මෙතනින් ප්‍රශ්න නිරාකරණය කරගෙන ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි පුතේ ගොඩාක් අඩුවෙන් තමයි හවුල් ව්‍යාපාරය ලංකාවේ තියෙන්නේ. ගොඩාක් අඩුවෙන් තියෙන්නේ. හරි. හවුල් ව්‍යාපාර පුතේ මේ කරගෙන යන එක අමාරුයි ලංකාව තුල. හරි. සහ මේ ගිවිසුම් වල යම් ප්‍රශ්න ඇති වෙනවා. ඒකයි මේ හවුල් ව්‍යාපාරය එච්චර ප්‍රචලිත නොවෙන්නේ. හරි. right. එතකොට පුතේ හවුල් ව්‍යාපාර ආඥා පනතේ කොහොමද ඇතුළත් වෙන කරුණු කියලා තියෙනවා. මම හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තිය තුල ඇතුළත් කරුණු. බලන්නකෝ. දැන් ඔයා ඔය එකින් එක කම්පෙයාර් කරගන්න ඕනේ, සංසන්දනය කරගන්න ඕනේ පුතේ. ඔයා දැන් ඔය හවුල් ව්‍යාපාරයේ හවුල් ඔප්පුව තුල ඇතුළත් වන කරුණු ගැන බැලුවනේ. ආයේ කරුණු වල තියෙන අන්තර්ගත වෙන සර් කියනවා ඒ දේත් එක්ක කම්පෙයාර් කරලා බලන්න ඕනේ. බලන්න එක තියෙනවා ඇතුළත් වන කරුණු වල ආඥා පනතේ ලාභ හා අලාභ හවුල්කරුවන් අතරේ සමානව බෙදාගත යුතුයි. ඊට පස්සේ හවුල් ව්‍යාපාරය අවසන් කරන විට ප්‍රාග්ධනය සමානව බෙදා ගැනීමට හවුල්කරුවන්ට හිමිකමක් ඇත. ඔය පළවෙනි නැවතීමේ තිත ගාවට එනකන් දාගන්නකො පුතේ හයිලයිට් පාරක් එහෙම නැත්නම් යටින් පෑන් ඉරක්. ලාභ අලාභ හවුල්කරුවන් අතර සමානව බෙදා ගන්න ඕනේ. අන්න පුතේ දැන් මෙතන මේ විදිහට ඩීල් එකක් දාගන්න බැරි වුණා. 3ට 5ට 10ට අනුපාතයට බෙදා ගන්න ඕනේ කියලා මෙයාලට ගිවිසුමේ සඳහන් කරගන්න බැරි වුණා. එහෙනම් දැන් මෙයාලට මොකක් වෙනවද? අන්න කියනවා පුතේ මේ ලක්ෂ 3ද 5ද 10ද දැම්මේ කියන එක අදාළ නැහැ. හැමෝටම සමානව ලාභ බෙදලා යන්න ඕනේ කියලා ආඥා පනතේ කියනවා. අන්න නිමල්ට heart attack හැදෙන තැන. නිමල් වැඩෙන් අයින් වෙනවා. අන්න ඒකයි පුතේ හවුල් ව්‍යාපාර ලංකාව ඇතුළේ එච්චර වැඩි ජනප්‍රිය නැත්තේ. right. අන්න පුතේ එතකොට ලාභ බෙදා ගැනීම සම්බන්ධව සමානව බෙදාගත යුතුයි කියලා ආඥා පනතේ කියනවා. right. එතකොට දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් හොඳට අවබෝධ කරගන්න. පුතේ මේව මේ එකක් ගානෙ මම හිතන්නේ බලු නැට්ටක්වත් ඇති කියලා පුතේ මේ තියරි ක්ලාස් එක මේ වගේ බලු නැට්ටක්වත් ගෑවිලාද කියලා හිතන්නේ මම. හරි. ආයෙ ෂයි එකක් නම් කරන්න දෙන්නෙම නැත. හරි. ඒකයි පුතේ මේ අකුරක් ගාන කියන්නේ මේ මහන්සි වෙන්නේ. හරි. ඒ නිසා ඔයා මේ ප්‍රතිඵලය ගන්න ඕන. දැන් මෙහෙම වුණොත් පුතේ මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම ලියනවා. ලොකු මොකක්ද සර් ලියන්නේ? ලොකු මොකක්ද? මම එක ලියනවා හවුල් ගිවිසුම දෙක ලියනවා. දැන් අපි ඔය කතා කරපු ආඥා පනත. ඔයාට ප්‍රශ්නයක් දුන්නා. මොකක්ද ලොකු? දෙකෙන් මොකක්ද පුතේ ලොකු? කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාගේ උත්තරේ මොකක් වෙන්න ඕනද? උත්තරේ වෙන්න ඕනේ. ගිවිසුම ලොකු වෙන්න ඕන. ඒකේ අදහස පුතේ. මුලින්ම හවුල්කරුවන් අතර මොකක් හරි මතභේදයක්
ඇති වුණොත් ඒ මතභේදයට හේතුව ගිවිසුමේ තියද නැද්ද කියලා මුලින්ම බලලා ඉන්න ඕනේ. කියන්නේ මොකද ගිවිසුමට ඇග්‍රීමන්ට් එකට ප්‍රමුඛත්වයක් දීලා ඉන්න ඕන. මුලින්ම ඇග්‍රීමන්ට් එක දිහා බලලා ඉන්න ඕනේ. එතන නැත්තම් තමයි පිළිසරණක් හොයන්න මෙයා ගාවට යන්න ඕනේ. ආඥාපනත ගාවට යන්න ඕනේ. පැහැදිලිද? මොකද්ද ලොකු කියලා ඇහුවොත් පුතේ, ඒ කියන්නේ වැඩියෙන්ම අවධානය දෙන්න ඕනේ මොකේදද කියලා ඇහුවොත්, මුලින්ම අවධානය දෙන්න ඕනේ මොකේදද කියලා ඇහුවොත්, හවුල් ගිවිසුමට අවධානය දිය යුතුයි. අවධානය දිය යුතුයි. එතන ගිවිසුමේ යම් කිසි දෙයක් සඳහන් වෙලා නැති තැනක ගැටලුවක් ඇති වුණා නම් තමයි පුතේ ආඥාපනතට යන්න ඕන. ආඥාපනතට යන්න ඕනේ. රයිට්. ඉතින් මේවා හරි ලස්සනට කියලා දෙන්නේ, හරි ලස්සනට ඔලුවට දාගන්න. රයිට්. අවබෝධයෙන් බලන්න. රයිට්. අන්න දැන් මෙතන පළවෙනි එකේ තිබ්බනේ ලාභ සමානව බෙදා ගන්න ඕනි කියලා. දැන් ඩිරෙක්ට් එකපාරට හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරලා ලාභ සමානව බෙදන්න යන්නේ නැහැ. ඇයි? මුලින්ම බලන්න ඕනේ මොකද්ද? හවුල් ගිවිසුමදිය. ගිවිසුමේ තියෙනවා නම් 3ට 5ට 10ට අනුපාතයට ලාභ බෙදා ගන්න ඕනේ කියලා මෙයාලා ගිවිසුමේ තියෙන විදිහට බෙදනවා. එතකොට මේක අදාළ නැහැ. ගිවිසුමේ නැත්තම් තමයි මෙතෙන්ට එන්නේ. නැත්තම් තමයි එන්නේ. රයිට්. ඊට පස්සේ දෙක තියෙනවා පුතේ. ව්‍යාපාරය වෙනුවෙන් හවුල්කරුවන් පෞද්ගලිකව දරන වියදම් ව්‍යාපාරය විසින් උන්ට ආපසු ගෙවිය යුතුයි. ඒ කියන්නේ පුතේ ව්‍යාපාරයේ හිතන්නකො බේක් හවුස් එකක් කරගෙන යනවා කියලා හවුලේ. බේක් හවුස් එකේ මොන හරි ගෑස් එකක් පුපුරලා දඩ බඩත් ගාලා මොන හරි වුණා. රුපියල් 50000ක් යනවා වැඩේ නැගිට රිකවරි කරන්න. ඊට පස්සේ මේ නිමල් සල්ලිකාරයා නිමල් දානවා පුතේ රුපියල් 50000 දාලා වැඩේ කරගෙන යන්නේ හරි ගස්සලා දෙනවා. ඒ වගේ ඒවා අනිවාර්යෙන් නිමල්ට ආපහු ව්‍යාපාරයක් ගෙවන්න ඕන. ඒ ගෙවල තමයි ලාභ කොටස් තියෙනවා නම් බෙදාගන්නේ. ඒක සඳහන් වෙනවා ආඥාපනතේ. 3 ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවන් විසින් සපයා ඇති මුදල් සඳහා 5%ක වාර්ෂික පොලියක් හිමි වේ. ඒ කියන්නේ පුතේ මුදල් සඳහා කියන්නේ ණය සඳහා. ප්‍රාග්ධනය තියෙනවා නෙමෙයි. ප්‍රාග්ධනය තියෙනවනේ පුතේ ලක්ෂ 10ක් නිමල් දාලා. ওই ලක්ෂ 10ට අමතරව මොකක් හරි මදිපාඩුවක් වෙලා ආයෙ නිමල් සල්ලිකාරයා හින්දා නිමල් දැම්ම කියමුකෝ ලක්ෂයක්. මේ ලක්ෂෙට පුතේ හොද්දට මතක තියාගන්න වාර්ෂිකව මේ ළමයි පටල ගන්න තැන් පටල ගන්න තැන් ඔයාට මේ පැටලෙන්නේ නැතිව ආයි කියන්නේ. මේ වාර්ෂිකව අවුරුද්දක් ගානේ තමයි පුතේ 100%ක වාර්ෂික පොලියක්ද මාසිකව එහෙම නෙමෙයි. බැරි වෙලා හරි ඔයාගේ පේපර් එක දෙනවා. හවුල්කරුවන් ව්‍යාපාරයට ප්‍රාග්ධනයට අමතරව සපයන ණය සඳහා 100%ක කුමන පොලියක් හිමි වේද? එතන උත්තර දෙකක් තියෙන. එකක් 100%ක මාසික පොලියක්, අනිත් එක 105ක වාර්ෂික පොලියක්. උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? වාර්ෂික පොලිය. අවබෝධයෙන් අවධානයෙන් බලන්න. රයිට්. අන්න ප්‍රාග්ධනයට අමතරව සපයන ණය සඳහා 105ක වාර්ෂික පොලියක් දෙනවා. එතරම් තියෙනවා ප්‍රාග්ධනය වෙනුවෙන් පොලි හවුල්කරුවන්ට හිමි නොවේ. ප්‍රාග්ධනයට පොලි නෑ කියලා කියනවා. හැබැයි අපි ගැලපිලි වල එහෙම account වල තියෙනවනේ ප්‍රාග්ධනයට මෙච්චර පොලියක් හිමි වෙනවා කියලා තියෙනවා. ඒක ගිවිසුමේ තියෙනවා නම් පොලි හිමි. හරිද? ගිවිසුමේ තියෙනවා නම් පුතේ පොලි හිමි වෙනවා. හරි? ගිවිසුමේ නැත්තම් පොලියක් හිමි වෙන්නේ නැහැ. පනත කියනවා. ඊට පස්සේ අනිත් එක තියෙනවා ව්‍යාපාරයේ කළමනාකරන කටයුතු සඳහා සහභාගී වීමට සෑම හවුල්කරුවෙකුටම අයිතියක් ඇත. හවුල්කරුවන්ට තම සේවය වෙනුවෙන් වේතනයක් ලැබිය නොහැක. ඔය වේතන ගෙවනවා කියලා එහෙම තියෙනව නේද ගැලපිලි වල. ගැලපිලි වල තිබ්බොත් එහෙම නැත්නම් ගිවිසුමේ තිබ්බොත් වේතනයක් ගෙවන්න ඕනේ කියලා මෙයාලට අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ගිවිසුමේ නැත්නම් නැති අවස්ථාවක බැරි වෙලා හරි නිමල් කියනවා නිමල් මල් 10කුත් දෙන්න මම වැඩි වුණොත් වැඩ කරනවා මට වේතනයක් ඕනේ කියලා කිව්වොත් එහෙම ගෙවන්නේ නැහැ. එහෙම ගෙවන්නේ නැහැ. වේතනයක් හිමි වෙන්නේ නැහැ කියලා ආඥාපනති කියනවා. රයිට්. ඊට පස්සේ සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත නොමැතිව නව හවුල්කරුවන් බදවා ගන්න බෑ. ඒ කියන්නේ පුතේ දැන් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ 10ක් ඉන්නවා නම් 10න් 9ක් කැමති වෙලා එකෙක් කැමති උන්නේ නැහැ කියලා හිතන්නකො. අලුතෙන් කෙනෙක් ගන්න බෑ. ඒ කියන්නේ 11 වෙනි කෙනා ගන්න බෑ. එක්කෙනෙක් කැමති නොවි. 10ක් ඉන්නවා නම් 10ම කැමති වුණොත් තමයි 11 වෙනි එක්කෙනා ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අනිත් එක ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පැන නගින සාමාන්‍ය ගැටලුවක් හවුල්කරුවන්ගේ වැඩි ඡන්දයෙන් තීරණය කරගත හැකි අතර ඒ කියන්නේ පුතේ ව්‍යාපාරයක කටයුතු වලදී එදිනෙදා පැන නගින සාමාන්‍ය ගැටලු තියෙනවානේ. ඒ සාමාන්‍ය ගැටලු පුතේ වැඩි ඡන්දයකින් තෝරාපත් කරගෙන ඒව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකො 10ක් ඉන්නවා 8ක් ඒ වැඩේට කැමති දෙන්නේ කැමති නැහැ. ඒක සාමාන්‍ය වැඩක්. ඒ වගේ වැඩ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් කරගෙන යනවා. හරි? හැකි අතර ව්‍යාපාර කටයුතු වල ස්වභාවය වෙනස් කිරීම වැනි කටයුතු සියලුම හවුල්කරුවන්ගේ කැමැත්තෙන් තොරව සිදු කළ නොහැක. ඒ කියන්නේ පුතේ ඔය හවුල් ගිවිසුම වෙනස් කරනවා, මේ ලාභ අනුපාත වෙනස් කරනවා, අර වේතන ගෙවන නොගෙවන ඒවා වෙනස් කරනවා, එක්කෙනෙක්ගේ තනි කැමැත්තට එහෙම කරන්න බෑ. එහෙම කරනවා නම් ඒ ලොකු වැඩ කරනවා නම්
සියලුම හවුල්කරුවන්ගේ එකඟතාවය තියෙන්න ඕන. රයිට්. අවසාන එක ව්‍යාපාරයේ ගිණුම් පොත් ප්‍රධාන කාර්යාලයේ පැවතිය යුතු අතර ඕනෑම අවස්ථාවක ඒවා පරීක්ෂා කිරීමට පිටපත් කර ගැනීමට සියලුම හවුල්කරුවන්ට අවසර තිබිය යුතුයි. අන්න සියලුම හවුල්කරුවන්ට පොතේ ගිණුම් පොත් පරීක්ෂා කිරීමේ අයිතිය තියෙන්න ඕන. රයිට්. ඔන්න 24 වන වගන්තිය 1890 හොල් ව්‍යාපාර ආඥාපනතේ. රයිට්. හරි, ඔන්න ඒකත් ලස්සනට අපි අවසන් කරගත්තා. මහන්සි නම් ඔය ළඟට ගත්ත වතුර වීදුරුවක් බීලා ජනේලෙන් එළියේ ගහක් කොළක් දිහා බලන්න. හරි, පුළුවන් තරම් පුතේ ගහ කොළත් එක්ක ඉන්න. හරි, ඇහැට කනට පේන්න ගහ කොළත් එක්ක ඉන්න. මම නම් හරි කැමතියි. හරි, අපේ නේද බිරින්දෑවරුත් එක්ක මම ඔය ගමන් යන්න හරි කැමතියි. ඔය ස්වභාවික තැන් වලට එහෙම මම හරි කැමතියි. මම යනවා අපි කට්ටියත් එක්ක. අපි වයිෆ්ලත් හරි කැමතියි ඒකට. මේ ස්වභාව සෞන්දර්යයත් එක්ක ඉන්න. ඒක මේ මනසට වෙනම ආකල්පයක්. කියන්නේ වෙනම මම දැකලා තිබුණා. ඔයාලට වීඩියෝ එකක් හරි කොහේ හරි ගිහින් දානවා නම් ඔය කැලයක් අසින් තමයි දාන්නේ. හරි. ඒක ස්වභාව සෞන්දර්යය. ඒක කොළඹ ටවුන් එකේ ඇතුළට නම් මම කැමති නුවර වැපතන්නේ වදින්න. හරි. අන්න ඒ වගේ. රයිට්. ඒතොර ඒකත් හරි. අමාරු නෑ. හරි. ඊට පස්සේ අපි වෙන මොකද 9 වෙනි පිටුවට එනවා. 9 වෙනි පිටුව තියෙනවා මෙන්න මෙහෙම. 9 වෙනි පිටුව තියෙනවා හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම. අපෝ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමත් ආය අනුපිළිවෙලින් මතක තියාගෙන ඉන්න ඕනද? නෑ. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම පොතේ එහෙම අනිවාර්යෙන් මතක තියාගන්න එකක් නෑ. ආයි වෙනම මතක තියාගන්න දෙයක් නෑ. හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමත් කේවල ස්වාමී ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියට 100% සමානයි. මොකද හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියත් කේවල ස්වාමී එහෙම නැත්නම් අපි අර කලින් කතා කරපු තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියට 100% සමානයි. ඒ විදිහටම තමයි පුතා කේවල ස්වාමී මේ හවුල් ව්‍යාපාරයකොත් ලියාපදිංචි කරන්නේ. රයිට්. ඒක අපිට ටියුට් එකේ 9 වෙනි පිටුවේ දීලා තියෙනවා. බලන්න. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ඒ අර්ථයේ තියෙනවා හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය කේවල ස්වාමී ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ලියාපදිංචි සිදු කිරීමේ අනුගමනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට සමාන වේ. එකට එකක් සේම්. රයිට්. ඒතර ආයක වෙනම මතක තියාගන්න ඕනද කේවල ස්වාමී ව්‍යාපාර මේ හවුල් ව්‍යාපාරයක ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය නේ ප්‍රැක්ටිකලි අරක කියලා දුන්න ඒක මතක තියාගත්තා නම් ඇති ඒකින් තමයි දෙආකාරයෙන් දැන් බැරි වෙලා හරි වාගෙන් අහනවා හවුල් ව්‍යාපාරයක ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය අපිට හවුල් ව්‍යාපාරේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය කියලා දුන්නේ නැහැ නේ එහෙම කියන්න බෑ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය මොකේද සමානයිද කේවල ස්වාමී ව්‍යාපාරික ලියාපදිංචියට සමානයි කේවල ස්වාමී ව්‍යාපාරික ලියාපදිංචියට සමානයි රයිට් ඒකත් හරි රයිට් ඊට පස්සේ අපිට තියෙනවා හවුල් ව්‍යාපාරයක වාසි සහ අවාසි හවුල් ව්‍යාපාරයක වාසි සහ අවාසි දැන් ඔයා අරක වගේම තමයි කේවල ස්වාමී ව්‍යාපාරයක ලක්ෂණ කතා කරා කේවල ස්වාමී ව්‍යාපාරයක වාසි කතා කරා අවාසි කතා කරා මෙතනත් ඒ විදිහම තමයි හවුල් ව්‍යාපාරයක ලක්ෂණ කතා කරා සුවිශේෂී ලක්ෂණ අනිවාර්ය ලක්ෂණ කතා කරා වාසි අවාසි ඊට අමතරව පුංචි දේවල් ටිකක් තමයි අපි කතා කරේ රයිට් කේවල ස්වාමී මේ හවුල් ව්‍යාපාරයක වාසි ඔන්න දැන් අර මං කලින් කියපු එක සනාත වෙනවා කේවල ස්වාමී ව්‍යාපාරයයි හවුල් ව්‍යාපාරයයි අතර එහෙම ලොකු වෙනසක් නැහැ පුංචි වෙනස්කම් වලින් තමයි වෙනස්කම් සිද්ධ වෙන්නේ. පළවෙනිම වාසිය තමයි පහසුවෙන් ආරම්භ කළ හැකිවීම. පහසුවෙන් ආරම්භ කළ හැකිවීම. කේවල ස්වාමී ව්‍යාපාරත් අපි කිව්වා පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. නේ? කේවල ස්වාමී ව්‍යාපාරත් අපි කිව්වා පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් ආරම්භ කරා වගේම පහසුවෙන් ඈවර කළ හැකිවීම. ඈවර කරනවා කියන්නේ ඉවර කරන්න පුළුවන්, අවසන් කරන්න පුළුවන්. ආරම්භ කළා වගේම පහසුවෙන්
ඈවර කළ හැකිවීම, අවසන් කළ හැකිවීම. ඒකත් හවුල් ව්‍යාපාරයක වාසියක්. හවුල් ව්‍යාපාරයක වාසියක්. ඊළඟ එක සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් යනවා රැස් කරගත හැකිවීම. සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් ආවද? දැන් මේ මොකේට සාපේක්ෂවද? මොකද්ද මේ මොකේට සාපේක්ෂවද? කේවල ස්වාමී ව්‍යාපාරවලට සාපේක්ෂව. කේවල ස්වාමී ව්‍යාපාරවල අපි අවාසියකට කතා කරන්නේද ප්‍රාග්ධන සම්පාදන මාර්ග සීමිත වීම අවාසියක් විදියට. ඒකට සාපේක්ෂව. ඒ කියන්නේ තනි පුද්ගලයේ ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමට සාපේක්ෂව මේකේ ප්‍රාග්ධනය රැස් කර ගැනීම වැඩියෙන් කරන්න පුළුවන්. හැබැයි දැන් අපි ඉදිරියේදී කතා කරන ඔය සමාගම් වලට සාපේක්ෂව එහෙම නෙමෙයි. ඒ වගේ ඉතා විශාල ප්‍රාග්ධනයක් තියෙනවා. කොළඹ කොටස් වෙළඳ පොළ ලේඛනගත විය යුතුයි. ඒතර ලේඛනගත වෙන්න ඕන වීම සඳහාම වෙන් වෙච්ච ප්‍රාග්ධන ප්‍රමාණයක් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරනවා. right. ඒතර ඒකට සාපේක්ෂව නෙමෙයි මේ කතා කරන්නේ. මේ සාපේක්ෂ මේකේ අදහස කේවල ස්වාමී ව්‍යාපාරයට සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන් කියන අදහස. රැස් කරගන්න පුළුවන් කියන අදහස. ඒ වගේම කේවල ස්වාමී ව්‍යාපාරයක අපි කිව්වා අර ගන්න ස්වාධීන මතක ඇති ගන්න ස්වාධීන තීරණ අසාර්ථක වීමේ ප්‍රවණතාවය වැඩි. අසාර්ථක වීමේ ප්‍රවණතාවය වැඩි. හැබැයි මෙතන එහෙම නෑ. හැකියාවන් නෑ මෙහෙම. විවිධ හැකියා වලින් යුක්ත පුද්ගලයින්ගේ අදහස් ඒකරාශී කරගත හැකිවීම. විවිධ හැකියාවලින් යුක්ත පුද්ගලයින්ගේ අදහස් ඒකරාශී කරගන්න පුළුවන්. දැන් හවුල් ව්‍යාපාරවල මේ කේවල ස්වාමී ව්‍යාපාරවල කරන්න පුළුවන්ද? බෑ. එක පුද්ගලයයිනේ. වන් මෑන් ෂෝ එකක් වගේ එක පුද්ගලයයි. මෙතන එහෙම නෑ. විවිධ හැකියාවලින් යුත් පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ දැන් අවමේ 2යි උපරිමේ 20ක් ඉන්නවනේ. ඒතර 20 දෙනා ඇතුළේ 20ක් ඉන්නවා කියලා හිතුවොත් 20 දෙනා ඇතුළේ විවිධ අදහස් විවිධ දක්ෂතා තියෙන කට්ටිය ඉන්නවනේ. ඒ සියලු දක්ෂතා එක රාශී කරගෙන හොඳම අදහස ක්‍රියාවට නංවන්න පුළුවන්. අන්න ඒ වගේ අදහස් ගොඩක් දුරට අසාර්ථක වීමේ ප්‍රවණතාවය අඩුයි. right. ඔන්න කේවල මේ හවුල් ව්‍යාපාරවල වාසි විදිහට අපිට කතා කරන්න පුළුවන් ටික. තව ටියුට් ටිකක් තියෙනවා. දාගමු එතකම් මේ ටික. right. පළවෙනි එක දැන් දාගන්න. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. 2. පහසුවෙන් ඈවර කළ හැකි වීම. 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 3. සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. මොකේට සාපේක්ෂවද? කේවල එහෙම වරහන් ඇතුළේ දාගන්න. සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. 4. විවිධ හැකියාවලින් යුත් පුද්ගලයන්ගේ අදහස් ඒකරාශී කරගත හැකිවීම. right. ඉතුරු ටික ටියුට් එකේ තියෙනවා. වගකීම කිහිප දෙනෙක් අතර බෙදී යාම. දැන් කේවල මේ හවුල් ව්‍යාපාරවලත් පුතා වගකීම කියන එක මොකද්ද? වගකීම කියන එක අසීමිතයි. හරි. දැන් ඒ කියන්නේ ලංකාව ඇතුලේ තියෙන හවුල් ව්‍යාපාර ලංකාව ඇතුලේ හවුල් ව්‍යාපාර අඩුයි. හැබැයි තියෙන ඒ වගේනුත් වගකීම අසීමිතයි.
මන්ත්‍ර මතක තියාගන්න. දැන් අපි කතා කරන්නේ කේවල ස්වාමී වලත් අසීමිතයි, හවුල් ව්‍යාපාර වලත් අසීමිතයි. අපි මේ කතා කරන සාමාන්‍ය හවුල් වල මම එක්ස්ට්‍රා නෝට් වල ගුරු වෙන නොදෙනේ තැනක දාලා තියෙනවා. මේ සීමා රහිත හවුල් ව්‍යාපාර කියලා මේ සීමා සහිත හවුල් ව්‍යාපාර කියලා තියෙනවා. එතන වගකීම සීමිත වෙනවා. හැබැයි දැන් අපි කතා කරන මේ සිලබස් එක ඇතුලේ කතා කරන මේ හවුල් ව්‍යාපාර සාමාන්‍ය හවුල් ව්‍යාපාර, සීමා රහිත හවුල් ව්‍යාපාර. ඒතර මේ වගේ පොදේ වගකීම කියන එක අසීමිතයි. ඒතර අසීමිත වගකීම කීප දෙනෙක් අතර බෙදිලා යනවා. ඊළඟ එක සාමූහිකව වගකීම ඇති නිසා ඇතිවන සාමූහිකව වගකීම නිසා ඒ කියන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය නිසා උනන්දුව සහ කාර්යක්ෂමතාවය වැඩි. ඇයි? එක මිනිස්සෙක් මොන හරි දෙයක් කරොත් අනිත් අයත් වගකීමට බැඳෙන්න එපා. ඒ හින්දා ඒ මිනිස්සයාට මෝඩ වැඩ කරන්න නොදී අනිත් කට්ටිය උනන්දුවෙන් ඒ වැඩේට සම්බන්ධ වෙනවා. අන්න ඒක තියෙනවා වාසියක් ඒක හවුල් ව්‍යාපාරවල. රයිට්. අවාසි හවුල් ව්‍යාපාරවල අවාසි. අවාසි ටික දීලා තියෙනවා. බලාගෙන යන අවාසි ටික මොනවද කියලා. පළවෙනි එක දීලා තියෙනවා හවුල්කරුවන්ගේ වගකීම සීමිත වීම. අරක දීලා තියෙනවා. ඔය කියන්නේ සාමාන්‍ය හවුල් සාමාන්‍ය හවුල්. හවුල්කරුවන්ගේ වගකීම සීමිතයි. ඊළඟ එක හවුල්කරුවන් අතර ඇතිවිය හැකි මතභේද ව්‍යාපාරයට අහිතකර ලෙස බලපෑම. දැන් අර අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයේ ඔන්න දැන් අර මේ ආහක යනවා. දැන් පොඩ්ඩක් වැඩි අවුල් යනවා. හරි. එහෙම වුණාම හවුල්කරුවන් අතර ඉක්මනින්ම මතභේදයි. කියන්නේ මොකද? ඇත්තනේ කතාව දැන් වෙන මිනිස්සෙක්ගේ හිතාමතා කරපු වැරද්දක් හින්දා අනිත් හවුල්කරුවෝ වගකීමට බැඳෙන්න ඕනේ නැහැනේ. එතකොට එතන මතභේදයක් කොහොමත් ඇති වෙනවා. ඒක හවුල් ව්‍යාපාරික අවශ්‍යක. ඒකයි හවුල් ව්‍යාපාර ප්‍රචලිත එච්චර නොවෙන්නේ. ලංකාවේ අඩුවෙන් තියෙන්නේ. ඊළඟ එක එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය නිසා සියලුම හවුල්කරුවන් වගකීමට බැඳීම. අර කතාව. අන්තිම එක අකණ්ඩ පැවැත්මක් නැහැ. හවුල් ව්‍යාපාරවලත් අර කේවල ස්වාමී ව්‍යාපාර වගේම තියෙන අකණ්ඩ පැවැත්මක් නැහැ. ඒ කියන්නේ හවුල්කරුවන්ගේ අර අවසානයේ ඇවර කිරීම පහසුයිනේ. ඒ වගේ අර හවුල් ව්‍යාපාරවලට අර අකණ්ඩ නිත්‍ය සන්තතික හැකියාව කියන එක නැහැ. අකණ්ඩ පැවැත්ම කියන එක නැහැ. රයිට් ඔන්න හවුල් ව්‍යාපාරයක අවාසි හවුල් ව්‍යාපාරයක අවාසි රයිට්. ඊට පස්සේ යට දීලා තියෙනවා අපිට පොඩි අභ්‍යාසයක්. යට දීලා තියෙනවා පොඩි අභ්‍යාසයක්. බලමු අභ්‍යාස මොනවද දීලා තියෙන්නේ? වගුවක් chart එකක් දීලා තියෙනවා. ඒකට දාගමු. අපි සංසන්දනයක් කරගන්න තියෙනවා වගේ පේනවා. රයිට්. දී ඇති නිර්ණායක අනුව කේවල ස්වාමී ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර තුලනාත්මකව සසඳන්න කියලා දීලා තියෙනවා. තුලනාත්මකව සසඳන්න කියලා දීලා තියෙනවා. රයිට්. බලන්න දීලා තියෙනවා chart එකක් දීලා දෙපැත්තට දාලා අපිට සංසන්දනය කරන්න පුළුවන්ද කියලා. බලමු. මම මේක දාන්න කලින් ඔයා පුළුවන් නම් ඔයාලට උත්සාහයක් දරන්න කොහොමද ඔය නිර්ණායකයේ පදනම් කරගෙන ව්‍යාපාර දෙක වර්ගීකරණය වෙන්නේ කොහොමද කියලා දාගන්න පුළුවන්ද කියලා. right. right. පළවෙනි එකේ තියෙනවා සමාජික සංඛ්‍යාව. පළවෙනි එක. දෙවෙනි එක ප්‍රාග්ධනය යෙදවීම. ඊළඟ එක පරිපාලනය. ඊළඟ එක වගකීම responsibility එක වගකීම. ඊළඟ එක ලාභ අලාභ බෙදා ගැනීම. ඊළඟ එක තීරණ ගැනීම. ඔන්න ඇවිල්ලා rules ටික නිර්ණායක ටික 1යි 2යි 3යි 4යි 5යි 6යි නිර්ණායක 6යි. නිර්ණායක 6 අපිට සංසන්දනය කරන්න කියනවා තුලනාත්මකව තනි පුද්ගල ව්‍යාපාර එක්ක සහ හවුල් ව්‍යාපාර එක්ක right. සම්පූර්ණ කරගෙන යන chart එක ඉතාලෙසි right. සමාජික සංඛ්‍යාව මෙතන දාන්න ඉලක්කම් වලින් දාන්න 1යි කේවල ස්වාමී ව්‍යාපාර වල 1යි මෙතන අවමේ 2යි උපරිමේ 20යි අවමේ 2යි උපරිමේ 20යි. ඊළඟ එක ප්‍රාග්ධනයේ යෙදීම. මෙතන දාගන්න තනිව මෙතන හවුලේ ප්‍රාග්ධනය යොදවනවා. ඊළඟ එක පරිපාලනය. මෙතන පරිපාලනය අයිතිකරු කරන්නේ පුතේ පරිපාලනය. හරි. මොකද අයිතිකරුම තමයි කළමනාකරු වෙන්නේ. එතකොට කේවල ස්වාමී ව්‍යාපාරයක. ඒතර එයා තමයි පරිපාලනය කරන්නේ. මෙතන හවුල්කරුවන් තමයි පරිපාලනය කරන්නේ. ඊළඟ එක වගකීම. වගකීම මෙතන ගත්තොත් දෙකේම සමානයි කිව්වනේ. අසීමිතයි. කේවල ස්වාමී ව්‍යාපාරවලත් අසීමිතයි. මෙතනත් අසීමිතයි.
ලාභ අලාභ භුක්ති විඳීම. ලාභ අලාභ භුක්ති විඳීම. මෙතන නම් තනිව තමයි භුක්ති විඳින්නේ. කේවල ස්වාමී මෙතන නම් හවුලේ තමයි භුක්ති විඳින්නේ. දෙකක් 20ක් ඉන්නවනම් ඒ අතර හවුලේ තමයි භුක්ති විඳින්නේ. තීරණ ගැනීම මෙතන ස්වාධීනව සිද්ධ වෙන්නේ. කියන්නේ තනිව තමයි තීරණ ගන්නෙ. මෙතන ඒත් හවුලේ තමයි තීරණ ගන්නෙ. එහෙම නැත්නම් එකඟතාවය මත තමයි තීරණ ගන්නෙ හවුල් ව්‍යාපාරවල. ඔන්න හවුල් ව්‍යාපාර සහ තනි පුද්ගල එහෙම නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාර අතර සංසන්දනය. කේවල ස්වාමී ව්‍යාපාර අතර සංසන්දනය. right. කේවල ස්වාමී ව්‍යාපාර අතර සංසන්දනය. හරි. හරි. පුංචි කොටසක් තියෙන එක්ස්ට්‍රා නෝට් එකක් එක්ක යන කොටසක්. වැදගත් කොටසක් එක්ස්ට්‍රා එකේ තියෙනවා. එතනදී අපි මේ ඒක කතා කරලම හවුල් ව්‍යාපාර අවසන් කරලම වැඩේ නතර කරමු. හවුල් ව්‍යාපාර අවසන් කරලම වැඩේ නතර කරමු. right. හරි. එන්නක එක්ස්ට්‍රා නෝට් කියලා දීලා තියෙනවා. ඔය ගුරුවරු දෙන්නේ නැති, වාට හොයාගන්න නැති නෝට් තමයි ඔය දීලා තියෙන්නේ. අනිවාර්යෙන් බලාගන්න. right. අපි බලාගෙන යන් එක්ස්ට්‍රා නෝට් අපි සාකච්ඡා කරගෙන යන්. right. පුතේ දීලා තියෙනවා හවුල් ව්‍යාපාර වර්ග. හවුල් ව්‍යාපාර වර්ග. එක දීලා තියෙනවා සීමා රහිත හවුල් ව්‍යාපාර. ඒ කියන්නේ දැන් අපි මේ පාඩමේ කතා කරන සාමාන්‍ය හවුල්. ඒ කියන්නේ අර හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වෙන හවුල්. තමන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න සිද්ධ වෙන හවුල්. අන්න ඒවට සීමා රහිත හවුල් කියලා කියනවා. unlimited. right. එයාට තියෙනවා ව්‍යාපාර වගකීම් නිදහස් කිරීමේදී සියලුම හවුල්කරුවන් අසීමිත වගකීමට බැඳී සිටින හවුල් ව්‍යාපාර සීමා රහිත හවුල් ව්‍යාපාර ලෙස හැඳින්වේ. ඒ කියන්නේ වරහන් ඇතුලේ අවතන දාගන්න සාමාන්‍ය හවුල් ව්‍යාපාර ලෙස හැඳින්වේ. දෙක තියෙනවා සීමිත හවුල් ව්‍යාපාර. ඒ සීමිත හවුල් ව්‍යාපාර කියන එක ලංකාවේ ඇතුලේ නැහැ. ඒ කියන්නේ සීමිත හවුල් ව්‍යාපාර කියන්නේ අර හවුල්කරුවන් ව්‍යාපාරයට ආයෝජනය කළ මුදලින් නොබ්බට එයාලගේ වගකීම යන්නේ නැහැ. එවැනි ව්‍යාපාර ලංකාවේ ඇතුලේ නැහැ. right. ඒ නිසා මේ අපි ඒවා මේ කතා කරන්නේ අපේ සිලබස් එක ඇතුලේ. right. නමුත් ඒක ඔයාලට දැනගන්න එහෙම දේවල් ලංකාවේ නෑ කියලා හරි දැනගන්න ටියුට් එකට ඔන්න දාලා තියෙනවා. right. ඒ නිසා අමතක කරන්න අතපසු කරගන්න බෑ. right. ඉතින් සීමිත හවුල් ව්‍යාපාරයටදී හවුල්කරුවන්ගේ වගකීම ඔන්‍යෝද ඇති ප්‍රාග්ධනයට පමණක් සීමා වන. එහෙත් යටත් පිරිසෙට වගකීම අසීමිත වන එක් හවුල්කරුවෙකු හෝ සිටින හවුල් ව්‍යාපාර සීමා සහිත හවුල් ව්‍යාපාර ලෙස ඇඳි. එක්කෙනෙක් හරි ඉන්න පුළුවන් අසීමිත වගකීමක් දරන. හැබැයි බහුතරය සීමිත වගකීමක් දරන්නේ. අන්න යටින් තියනවා දීලා වෙනම ශ්‍රී ලංකාවේ මෙවැනි හවුල් ව්‍යාපාර දැකිය නොහැක. ඒ නිසා තමයි පුතේ මේක කතා කරන්නේ. අපේ පාඩමේ ඇතුලේ කතා කරන්නේ සාමාන්‍ය හවුල්. හරි. ඊට පස්සේ අනුමාත්‍රකාවක් තියෙනවා හවුල් ව්‍යාපාර ලෙස බහුලව සංවිධානය වී ඇති ව්‍යාපාර ශේෂ්ත්‍ර. වෘත්තීමය ව්‍යාපාර. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර විදිහට ලංකාවේ මම කියවනේ හවුල් ව්‍යාපාර එච්චර ප්‍රචලිත නැහැ. ඒ ප්‍රචලිතව එහෙම නැත්නම් තියෙන හවුල් ව්‍යාපාර වලිනුත් වැඩියෙන් ඔය තියෙන්නේ වෘත්තීමය ශේෂ්ත්‍රයේ හවුල් ව්‍යාපාර. ඒ කියන්නේ පුතේ ගණකාධිකාරීවරුන්ගේ හවුල් ව්‍යාපාර, ඔඩිට් ෆර්ම්, ගණකාධිකාරීවරුන්ගේ හවුල් ව්‍යාපාර, ඊට පස්සේ නීතිඥවරුන්ගේ හවුල් ව්‍යාපාර, වෛද්‍ය වෘත්තිකයන්ගේ හවුල් ව්‍යාපාර, හෙදියන්ගේ හවුල් ව්‍යාපාර, අන්න ඒ විදිහ හවුල් ව්‍යාපාර තමයි පුතේ සාමාන්‍ය ලංකාව ඇතුලේ වැඩි වශයෙන් තියෙන්නේ. වෘත්තීමය ශේෂ්ත්‍රයේ හවුල් ව්‍යාපාර. right. ඒතකොට ඒක අපිට දීලා තියෙනවා. බලමු. වෘත්තීමය ව්‍යාපාර. වෘත්තීය ව්‍යාපාර අසීමිත වගකීම බෙදා හැරීම සඳහා හවුල් ව්‍යාපාර ලෙස ආරම්භ කිරීම වැදගත් වේ. එයාට තියෙනවා පුතේ විගණන ආයතන, ඒ කියන්නේ මේ ගණකාධිකාරීවරුන්ගේ හවුල් ව්‍යාපාර. ඊළඟට වෛද්‍ය වෘත්තීය, නීතිඥ වෘත්තීය වගේ වෘත්තීන් වල නියැලෙන වෘත්තිකයන්ගේ හවුල් ව්‍යාපාර තියෙනවා. right. ඊළඟට වැදගත් එකක් තියෙනවා. ඔන්න මම අර කිව්වා එක්ස්ට්‍රා නෝට් වල තියෙන වැදගත් එකක්. හවුල් ව්‍යාපාර සඳහා බලපාන නීති මූලාශ්‍ර. හවුල් ව්‍යාපාර සඳහා බලපාන නීති මූලාශ්‍ර. දැන් අපි ඔතනේ නීති මූලාශ්‍ර 3ක් විතර සාකච්ඡා කරා. එකයි ඔයාලට ඔතන දැනගන්න තියෙන්නේ. right. අපි ඒක බලාගෙන දැන් අපි කතා කරලා තියෙන්නේ. right. එක තියෙනවා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත 24 වන වගන්තිය කියලා ඔයාලට දාගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මොකක්ද ඔය කිව්වේ? දැන් අපි කලින් කිව්වා. එක්කෝ ලිඛිත ගිවිසුමක් නැත්තම් එහෙම නැත්තම් එක්කෝ ගිවිසුමක් නැත්තම් එහෙම නැත්තම් ඒ තියෙන ගිවිසුමේ නැති දෙයක් සම්බන්ධව හවුල්කරුවන් අතර මතභේදයක් ඇති වුණොත් මොකද්ද කරන්න ඕනේ කියන එකයි ආඥාපනයෙන් කිව්වේ.
ආඥා පනත කිව්වේ. රයිට්. බලමු. එයාට දෙන පොතේ හවුල් ව්‍යාපාර ආරම්භීම පවත්වාගෙන යාම විසිරුව හැරීම. අදාළ මූලික නීතිමය ප්‍රතිපාදන මෙන්ම හවුල් ඔප්පුවක් නොමැති අවස්ථාවක ලිඛිත කිවිසුමක් නොමැති අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය දැක්වීම. ලිඛිත කිවිසුමක් නැහැ. ඒ වගේම ලිඛිත කිවිසුමක් තිබ්බත් තියෙන එකේ අරව ලිඛිතව සඳහන් වෙලා නැහැ. එහෙම වෙලාවක අපි බලනවා හවුල් ආඥා පනත දෙක ඔන්න ඔයාලට ඉගෙන ගන්න තියෙන එකට 1840 වංචාව ලැබීමේ ආඥා පනත. ඒවා විභාගය අහනවා කෙටි අනිශ්චය ප්‍රතිලීමේ ප්‍රශ්නයක අහනවා. 1840 වංචාව ලැබීමේ ආඥා පනත මගින් අදහස් වේ. හිස්තැනක් තියලා මගින් අදහස් වේ. මොකද්ද අදහස් වෙන්නේ පනතෙන්? අවබෝධයෙන් බලන්න ඕනේ නිසා. රයිට්. අන්න බලන්න. 1840 වංචාව ලැබීමේ ආඥා පනත. ඒක කියනවා හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 18 වැඩි වූ විට අනිවාර්යෙන් මේක ලිඛිත කිවිසුමක් යටතේ කිවිසුමක් නෙමෙයි ලිඛිත කිවිසුමක් යටතේ පවත්වාගෙන යන්න ඕනේ කියලා 1840 වංචාව ලැබීමේ ආඥා පනතේ කියනවා. ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 18 වැඩි නම් දැන් ඔයාලට හිතෙනවා ඇති දැන් මේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ක් කියන්නේ මේ රුපියල් 1000ක් අරගෙන පාරට බහින්නවත් බෑ ගෙදරට මේ පාරට ගිහින් එනකොට රුපියල් 1000 ඉවරයිනේ. ඔව් ඇත්ත. ඔය පනත බලන්න 1840 වර්ෂයේ පනත පදනම් වර්ෂයේ 1840. ඒතකොට ඒ කාලේ වෙනකොට රුපියල් 1000ක් කියන්නේ අද වෙනකොට ලක්ෂ කීයද? ලක්ෂ 5ක් ඊටත් වැඩි වෙයි. හරි. අන්න ඒ වගේ ලොකු ගාණක්. හරි. ඒතකොට පනත ප්‍රකාරවයි ඔය රුපියල් 10 මුදල අපි ආදේශ කරගන්න ඕනේ. හරි. පනත සංශෝධනය වුණොත් අදට අදාළව මුදලත් සංශෝධනය වෙයි. රයිට්. අනපතේ ලිඛිත කිවිසුමක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. රුපියල් කීයට වැඩි නැන්ද රුපියල් 18 වැඩි නම් ආරම්භක ප්‍රාග්ධනය. රයිට්. තුන්වෙනි එකේ තියෙනවා 2007 අංක 7 දරන සමාගම් පනත. අන්න 2007 අංක 7 දරන සමාගම් පනත කියන එක පුතේ සමාගම් වලට තමයි අදාළ. දැන් අපි ඉස්සරහට කතා කරන්න තියෙන සමාගම් වලට තමයි ප්‍රබලව බලපාන්නේ. හැබැයි මේ සමාගම් පනතේ පරිච්ඡේදයක් තියෙනවා හවුල් ව්‍යාපාරවලටත් ඒ සමාගම් පනත බලපාන ආකාරය. ඒක තමයි දැන් අපි කලින් සාකච්ඡා කරේ. ඒ කියන්නේ අර සාමාන්‍ය හවුලක අවම හවුල්කරුවන් සංඛ්‍යාව දෙකක් වෙන්නත් උපරිමයේ 20කට සීමා වෙන්නත් ඕන කියලා නිර්දේශ කරේ කවුද? ඔය කියන 2007 අංක 7 දරන සමාගම් පනත. ඒතර 2007 අංක 7 දරන සමාගම් පනත පුතේ සමාගම් වලට ප්‍රකාරව පැවතුනාට ඒක එක පරිච්ඡේදයක් තියෙනවා මේ හවුල් ව්‍යාපාර සම්බන්ධ වුණොත්. හවුල් ව්‍යාපාර සම්බන්ධ වෙනොත්. රයිට්. ඒකට තියෙනවා උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20කට සීමා වෙන්න ඕන කියලා කියන්නේ කවුද? මොන පනතද? 2007 අංක 7 දරන සමාගම් පනත. රයිට්. ඊළඟට 4 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. ඕක අපි කිව්වා හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් ව්‍යාජ නමකින් පවත්වාගෙන යන්නේ නම් අන්න ලියාපදිංචි කරන්න ඕනේ. අර සහපුත්‍රයෝ අර හවල් බේක සහපුත්‍රයෝ අන්න ඒව තමයි හවුල් ව්‍යාපාර. එහෙම කරගෙන යනවා නම් අනිවාර්යෙන් 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත යට දෙපොතේ ලියාපදිංචි කරන්න. පත්ත කියලා තියෙන එතන ආඥා පත්ත කියලා තියෙන පනත වෙන්න ඕනේ. රයිට්. එයට තියෙනවා හවුල් ව්‍යාපාරයක් එම හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් දැන් හවුල්කරුවන් සියලුම දෙනාගේ සම්පූර්ණ නම් වලින් පවත්වාගෙන යන්න බෑනේ. එහෙම කරන්න බෑනේ. රයිට්. සම්පූර්ණ නමකින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුයි. රයිට්. පහ තියෙනවා. ඒක එච්චර වැදගත් වෙන පනතක් නෙමෙයි. නමුත් ඒක දාලා තියෙනවා. සීමා සහිත හවුල් ව්‍යාපාර ආඥා පනත ඒක පොතේ ලංකාවේ නැහැ. නමුත් ඒක දාලා තියෙනවා. සීමිත හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් විස්තර දැක්වේ. සීමිත හවුල් ව්‍යාපාර ලංකාවේ නැහැ කියලා දැන් අපි උඩ කිව්වා. රයිට්. උඩ කිව්වා. හරි. ඊට පස්සේ ආයෙ වැදගත් දෙයක් තියෙනවා. ඊට පස්සේ වැදගත් දෙයක් තියෙනවා හවුල් ව්‍යාපාර විසුරුවා හැරීම. හවුල් ව්‍යාපාර විසුරුවා හැරීම. රයිට්. ඒකත් අපි කතා කරලා නතර කරමු. ඊට පස්සේ අපි විභාග ප්‍රශ්න ටිකක් තියෙනවා. විභාග ප්‍රශ්න ටික අපි ඊළඟ දවසේ කරමු. ඒ කියන්නේ ඒක කේවල ස්වාමී ව්‍යාපාර වලටත් අදාළයි. ඒතකොට හවුල් ව්‍යාපාර ටික ආයෙ පොඩ්ඩක් බලාගෙන මතක් කරගෙන ඊළඟ දවසේ අපි පටන් ගමු මේ විභාග ප්‍රශ්න වලින්. විභාග ප්‍රශ්න ටික කරලම ඊළඟ වැඩේ අපි පටන් ගමු. ඒ කියන්නේ අපිට ඊළඟට තියෙන වැදගත්ම සමාගම් වලට යන්න. සමාගම් වලට යන්න කලින් විභාග ප්‍රශ්න ටික කරා මේකේ දැනුම චෙක් කරගත්තා. අපි සමාගම් වලට ගියා. රයිට්. අපි යනවා ඊළඟට හවුල් ව්‍යාපාර විසිරුවා හැරීම. හවුල් ව්‍යාපාර විසිරුවා හැරීම. රයිට්. මේවා මේ සිලබස් වලින් ඕල් සිලබස් කියලා ගුරුවරු අයින් කරපුවා. ඉතින් මේ ප්‍රශ්නේ ඇහෙන්නේ නිව් සිලබස් එකේ ප්‍රශ්නේ ඇහෙනවා. ඕල් සිලබස් කියලා අයින් කරාට නිව් සිලබස් එකේ ප්‍රශ්නේ ඇහෙනවා. ඒකයි මම ඔය දාන්නේ අනිවාර්යෙන්ම ඒකින්ද මේවා ආවරණය වෙන්නම ඕන කරගන්නම ඕන. රයිට්.
දැන් හවුල් ව්‍යාපාර විසුරුවා හැරීම ආකාර ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට සිද්ධ වෙනවා. හවුල් ව්‍යාපාර විසුරුවීම ලොකු දෙයක් නෑ. ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට සිද්ධ වෙනවා. එකක් ඇවිල්ලා හවුල විසුරුවා හැරීම. හවුල විසුරුවා හැරීම එකක්. ඒ කියන්නේ මොකද්ද? හවුල විසුරුවා හැරීම කියලා කියන්නේ. ඒ කියන්නේ හවුල්කරුවන් අතර පවතින සම්බන්ධතාවයේ යම් කිසි වෙනසක් සිද්ධ වෙනවා. දැන් අර උදාහරණයක් විදියට දැන් අර accounting වල ගාම් තියෙන්නේ අමල් කමල් නිමල් දෙකට හතරට හයට අනුපාතයට ලාභ බෙදා ගන්න අනුපාතයට ව්‍යාපාරය පවත්වාගෙන ගියා. එතෙන්ට ආව සුනිමල්. හරි සුනිමල්. ඒතර සුනිමල් ආපු හින්දා මෙන්න මේ ලාභ බෙදා ගැනීමේ අනුපාතයේ යම් කිසි සංශෝධනයක් කරා. අන්න ඒකයි හවුල විසුරුවා හැරීම කියලා කියන්නේ. ඒ කියන්නේ එතකන් පැවති givisuma වෙනස් කරලා අන්න දැන් මේකට ගැලපෙන. ඒ කියන්නේ 1ට 2ට 4ට 1ට 2ට 3ට 4ට ওই විදිහට අනුපාතය වෙනස් කරගන්නවා. අන්න ඒ හවුල්කරුවන් අතර එවකට පැවති සම්බන්ධතාවය යම් කිසි වෙනසක් වෙනවා නම් පුතා ඒකට අපි කියනවා මොකද්ද? හවුල විසුරුවා හැරීම කියලා. හැබැයි හවුල විසුරුවා හරින අවස්ථාවකදී හවුල් ව්‍යාපාරය නවතිනවද? නෑ. දැන් accounting වල ගණන් හදනකොට කියනවනේ. අහවලා ගියාට පස්සේ මේ අනුපාතයට බෙදා ගන්නවා. අහවලා ආවට පස්සේ මේ අනුපාතයට බෙදා ගන්නවා. ඔයාලට ගණන් හදන්න තියෙනවනේ. අන්න ඒක උතන තියෙන්නේ. එතනදී හවුල් ව්‍යාපාරේ නතර වෙනවා කියලා කියනද? නතර වෙන්නේ නැහැ. හවුල් ව්‍යාපාරේ පැවැත්මට එතකොට මේ හවුල විසුරුවා හැරීම බලපානවද? පැවැත්මට බලපාන්නේ. දිගටම පැවැත්වගෙන යනවා. හැබැයි අර ඒතන එයාලගේ තියෙන givisumේ යම් කිසි සම්බන්ධතාවයේ යම් කිසි වෙනසක් වෙනවා. ඕකට අපදී සරලව හවුල විසුරුවා හැරීම කියලා කියන්නේ. හවුල විසුරුවා හැරීම කියලා කියන්නේ. ඊට පස්සේ ආයෙ තියෙනවා කෙලින්ම හවුල් ව්‍යාපාරය විසුරුවා හැරීම. හවුල් ව්‍යාපාරය විසුරුවා හැරීම. ඒ කියන්නේ මොකද්ද? කෙලින්ම හවුල් ව්‍යාපාරය වහලා දානවා. ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් හවුල්කරුවන් කතා කරගෙන හරි අධික මොකක් හරි හවුල්කරුවන් අතර මතභේදයක් විසඳන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා ඒ කියන්නේ අර ආඥාපනතයටත් බලපෑවෙන නොමැති ප්‍රශ්නයක් ඇති වෙලා උනොත් අධිකරණය ගිහිල්ලා අධිකරණයේ හවුල් ව්‍යාපාරය විසුරුවා හරිනවා. එතනදී එතනින් යටයි හවුල් ව්‍යාපාරයක් කියලා අතර නැහැ. එතන හවුල් ව්‍යාපාරයක් ආයි නැහැ. ඒතර හවුල් ව්‍යාපාර විසුරුවා හැරීම පුතේ කොටස් දෙක හවුල් විසුරුවා හැරීම. ඒ කියන්නේ එකඟතාවයේ සම්බන්ධතාවයේ යම් කිසි වෙනසක් සිදුවීම. හවුල් ව්‍යාපාරය විසුරුවා හැරීම කියලා කියන්නේ හවුල් ව්‍යාපාරය ස්වේච්ඡාවෙන් හෝ අධිකරණ නියෝගයක් මත කෙලින්ම වහලා නවත්තලා දානවා. රයිට් උන්න කොටයි හවුල විසුරුවා හැරීම සහ හවුල් ව්‍යාපාර ආයතන විසුරුවා හැරීම කියලා කියන්නේ. රයිට් අපි ඔක දාගමු රයිට්. හවුල ව්‍යාපාර විසුරුවා හැරීම එයට තියෙනවා හවුල් ව්‍යාපාර විසුරුවා හැරීම ආකාර දෙකකට සිදු කළ හැකිය. එකක් දාගන්න හවුල විසුරුවා හැරීම, අනිත් එක හවුල් ව්‍යාපාරය විසුරුවා හැරීම. එකක් හවුල විසුරුවා හැරීම, අනිත් එක හවුල් ව්‍යාපාරය විසුරුවා හැරීම. රයිට්. ඊට පස්සේ හවුල විසුරුවා හැරීම කියන එක යටතේ දාගන්න එක පොඩ්ඩක් අපි විස්තර කරගමු. දැන් ඔය කියපු එක හවුල්කරුවන් අතර පවත්න සම්බන්ධතාවයේ යම් කිසි වෙනසක් සිදුවීමයි. හවුල්කරුවන් අතර පවත්න සම්බන්ධතාවයේ යම් කිසි වෙනසක් සිදුවීමයි. එනම් නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී සිටින හවුල්කරුවෙකු විශ්‍රාම යෑමේදී එනම් නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී සිටින හවුල්කරුවෙකු විශ්‍රාම යාමේදී එවකට පැවති givisuma අවලංගු කර නව givisumක් ඇති කර ගැනීමයි. නව givisumක් ඇති කර ගැනීමයි. ඒකටම මෙහිදී
හවුල් ව්‍යාපාරයේ පැවැත්මට හවුල් ව්‍යාපාරයේ පැවැත්මට හවුල් ව්‍යාපාරයේ පැවැත්මට බලපෑමක් ඇති නොවේ. බලපෑමක් ඇති නොවේ. බලපෑමක් ඇති නොවේ. බලපෑමක් ඇති නොවේ. රයිට් බලපෑමක් ඇති නොවේ. හවුල් ව්‍යාපාරයේ පැවැත්මට උදේ බලපෑමක් වෙන්නේ නැහැ. රයිට්. ඔයාලා කැමති නම් ඔතන තව ඉඩ තියෙනවා නම් උදාහරණයක් එහෙමත් දාගන්න. අර ලාභ බෙදා ගැනීම මේ විදිහ අනුපාතයක් තිබ්බා. ආවලාව ඒ නිසා ඒ අනුපාතය වෙනස් කරගත්තා. ඒකට තමයි හවුල විසිරුව හැරීම කියලා කියන්නේ. උදාහරණයක් දාගන්න. අනිවාර්යෙන් දාගන්න. හරි. උදාහරණයක් දාගන්න. ඔයාලට කැමති උදාහරණයක් පස්සේ දාගන්න ඉඩ තියෙනවා නම්. රයිට්. ඊට යටින් තියෙනවා හවුල් ව්‍යාපාරයේ විසිරුවා හැරීම. රයිට්. ඒක පුතේ අපිට ටියුට් එකේ දීලා තියෙනවා. සේවා වෙන්නේ මේ පුතේ ස්වේච්ඡාවෙන් වෙන්න ඕනේ. ස්වේච්ඡාවෙන්. ස්වේච්ඡාවෙන් හෝ අධිකරණය මගින් හවුලක් විසිරුව හැරීමේදී හවුලේ සියලු ව්‍යාපාර කටයුතු නිමාවටපත් කිරීම මෙහිදී සිදුවේ. එය හවුල් ව්‍යාපාරය ආයතනයේ විසිරුව හැරීම නම්. ඒ කියන්නේ සියලුම හවුල් ව්‍යාපාරය කෙලින්ම හවුල් ව්‍යාපාරය නවත්තලා දාන එකට අපි කියනවා හවුල් ව්‍යාපාරය විසිරුව හැරීම කියලා. රයිට්. එහෙනම්